Welcome back to Sinhala Horror Movie Caps. ඔයාලා හැමෝම ඒ ෆිල්ම් එකේ ඉන්න පෙනිවයිස දන්නවනේ. ඉතින් ඔයාලා දන්නවද මේ යක්ෂයා ඇත්තටම කොහෙන්ද ආවේ කියලා? ඇයි යා රතු බැලුම් වලට ආස? ඉතින් මේක නිකම්ම ජෝකර් කෙනෙක්ගේ කතාවක් නෙවෙයි. මේක තමයි ඇමරිකානු හමුදාව පවා පාලනය කරන්න ගිහිල්ලා අන්තිමේදී මුළු නගරයක්ම විනාශ වුණු ඒ මහා සාපේ ආරම්භය. ඉතින් මේ තමයි 2025 දෙසැම්බර් මාසේ අන්තිමේදී රිලීස් වුණු It Welcome to the Derrick Season 1 වල සම්පූර්ණ කතාව. එපිසෝඩ් 8කින් රිලීස් වෙලා තිබ්බ මේ TV සීරීස් එක මම අද ඔයාලට එක වීඩියෝ එකක් විදියට අරගෙන එනවා. ඉතින් මේ එෆර්ට් එකට පොඩි සපෝට් එකක් දෙන්න කැමති නම් මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා හයියක් වෙන්න කියලා ආරාධනා කරන ගමන් වැඩි කතා නැතුව අපි යමු මේ සුපිරිම සීරීස් එකේ පළවෙනි සීසන් එකේ මුල ඉඳලා අග වෙනකන් එක හුස්මට බලන්න. ඉතින් කතාව පටන් ගන්නේ මැඩි කියන පුංචි පිරිමි ළමයා නගරයේ තියෙන ෆිල්ම් හෝල් එක පිටිපස්සේ සීට් එකට වෙලා තනියම ස්ටේජ් ඩ්‍රාමා එකක් බලාගෙන ඉන්න සිද්ධියකින් වුණාට වැඩි වෙලාවක් යන කලින් එතන වැඩ කරන කෙනෙක් මේ කොල්ලව දැකලා මෙයාව එළියට පන්නන්න හදද්දිම තමයි මැඩි කකුල් දෙකට හයි අරගෙන විදුලි වේගකින් එතනින් දුවන්න පටන් ගන්නෙ. මොකද ඒකට හේතුව තමයි මෙයා හෝල් එකට ඇතුල් වෙලා තියෙන ටිකට් ගන්නේ නැතුව හොරෙන්. හෝල් එකේ අර සේවකයා කෑ ගහලා කියනවා මූ මේ මාසෙට විතරක් මේ වැඩේ කරන 3 වෙනි වතාව කියලා. කමනතේත් එක්කම මෙතන ඉන්න රොනී කියන එයාගේ දුව මැඩි මේ ආසන්නයේ තියෙන රාකයක් අස්සේ හැංගිලා ඉන්නව දැක්කත් එයා ඒක නොකිය බොරුවක් කියලා මැඩිට බේරලා යන උදව් කරන්නේ එයාගේ හිත හොඳකම නිසාමයි. කමනත් මේ පොඩි උදව්ව නිසා මැඩි හෝල් එකෙන් එළියට පැනගත්තත් එළියේ තියෙන මේ අධික සීතල හිම පතනය මැද එයාට දැනෙන පුදුම හුදකලා බවක් විතරයි. ඉතින් මේ හිමෙන් වැහිලා කියපු පාර දිගේ තනියම ඇවිදගෙන යන මේ පුංචි කොල්ලා කටේ ඔබාගෙන ඉන්න සුප්පුව විතරයි ඇත්තටම එයාට තියෙන එකම සැනසීම වෙන්නේ. එයා අන්තිමට පාර යන වාහනවලට අත දාලා උදව් ඉල්ලුවත් ගොඩක් අය නොදක්ක වගේ ගියත් අන්තිමේදී එක කාර් එකක් එයා ළඟ නවත්තන්නේ මැඩිගේ වාසනාවටද නැත්නම් අවාසනාවටද කියලා අපිට හිතන්න ඉඩ තියලා. ඉතින් කාර් එකේ ඉන්න පවුලේ පිටත බලද්දි හරිම කරුණාවන්ත පාටක් තියෙන නිසා එයාලා මැඩිගෙන් අහනවා පුතා ඔයා කොයි පැත්තේද ජීවත් වෙන්නේ කියලා. හැබැයි මැඩි තමන්ගේ ගෙදර ගැන විස්තර කියන්නේ නැතුව මේ ඩෙරි නගරයෙන් ඈතට යන්න තියෙනවනම් මං කොහේ වුණත් යන්න එනවා කියලා කියද්දි කාර් එකේ ඉන්න මේ ගෑනු කෙනා hina වෙලා කියනවා අපිත් මේ ලොකු සිටි එකකට යන ගමන් තමයි ඉන්නේ කියලා. මේ වෙලාවේදී මැඩිට හිතෙන්නේ නම් තමන්ට අන්තිමේදී හරි හොඳ මිනිස්සු ටිකක් මුණ ගැහුණා කියලා. ඉතින් කොමාරි මේ අතරවාරේදී රේඩියෝ එකේ ප්‍රවෘත්තියකින් කියවෙනවා රුසියාව විසින් සිදු කරපු භූගත නාස්තික පරීක්ෂණයක් නිසා මේ ප්‍රදේශයේ විකිරණ මට්ටම සෑහෙන්න ඉහළ ගිහිල්ලා ඡාන විකෘති වීම වුණත් වෙන්න අවදානමක් තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය යන අතරදී මැඩිට තේරෙනවා කාර් එක ඇතුලේ වාතාවරණය ටිකෙන් ටික අමුතු වෙනවා කියලා. මොකද ඒ පවුලේ පොඩි ළමයි වචන අකුරු කරන්න පටන් ගන්නවා වගේම ලොකු දුව පෙට්ටියකින් එළියට ගත සෙවල වගේ જાතියක් කන්න පටන් අරගෙන මැඩිටත් එකෙන් ටිකක් දෙනවා. ඉතින් මේ අම්මා තාත්තා නම් මේ ගැන කිසිම ගානක් නැතුව ඉදිද්දි තමයි මේ පුංචි මැඩිට තේරෙන්නේ මේ කාර් එක ඇත්තටම යන්නේ නගරයෙන් එළියට නෙවෙයි කියලා. ඉතින් කොහොමරි බය වෙච්ච මැඩි මට දැම්මම බහින්න ඕනේ කියලා කිව්වත් අර පවුලේ කවුරුත් එක ගණන් ගන්නේ නැතුව එකතු වෙලා අමුතු නිකන් වචන වගේ කටපාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී පණ බේර ගන්න කියලා හිතලා මැඩි ඩ්‍රයිවර්ගේ ස්ටියරින් වීල් එක අල්ලගන්න පැන්නත් එයාගේ අත ගිහිල්ලා වදින්නේ ඉස්සරහින් ඉන්න මේ කැබිනි කාන්තාවගේ බඩේ. ඉතින් එයා එකපාරටම කෑ ගහන්න ගනිද්දි අනිත් අය නම් බය වෙනුවට සතුරෙන් කෑ ගහද්දි අර කාන්තාව කාර් එක ඇතුළෙම දරුවෙක් ප්‍රසූත කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ප්‍රසූත කරපු ළමයාගේ ඇඟිල්ල අමුතු සතෙක්ගේ සද්දයක් වගේ ඇහෙද්දි මෙඩි බයෙන් ගැහි බලද්දි දකින්නේ මනුස්ස දරුවෙක් වෙනුවට විකෘති වෙච්ච අමුතු සතෙක් එළියට එන දර්ශනයක්. ඉතින් මේකත් එක්කම කාර් එකේ වීදුරු ටික කුඩු වෙලා මෙඩිගේ කටේ තිබුණු සුපුවත් එළියට ගිහිල්ලා විසික් වෙන්නේ හරියට එයාගේ අහිංසකකම එතනින් ඉවරයි කියන වගේ දෙයක් සංකේතවත් කරමින්. ඉතින් යාළුවනේ මේ භයානක අద్భుත සිද්ධිය සිද්ධ වෙලා දැන් මාස 4ක් ගත වෙලා. ඉස්කෝලේ හිටපු කාටවත් දැන් මෙඩිගේ මේ අතුරුදහන් වීම ගැන ලොකු ගාණක් නැති වුණාට එයාගේ යාළුවා වෙච්ච ෆිල්ෆි සහෝදරයෝයි ලිලි කියන ගැහණු ළමයි තාමත් කල්පනා කරනවා ඇත්තරම මැඩිට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් මේ අතරපාරේදී නගරයට නුදුරින් තියෙන ගුවන් හමුදාව කඳවුරකට විශේෂ ගුවන් නියමුවෝ දෙන්නෙක් ළඟා වෙනවා. මොකද මේ වෙද්දී සෝවියට් දේශය විසින් නාස්තික තර්ජන සෑහෙන්න වැඩි වෙමින් තියෙන හින්දා ඇමරිකාව මේ උතුරු කඳවුරේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. ඉතින් මේ අලුතෙන් ආපු හැන්ඩ්ලන් කියන නියමුවෝ දකිනවා කඳවුරේ එක පැත්තක කටුකම්බි ගහලා වෙන් කරලා තියෙන විදිහ. ඉතින් මේක දැකපු ගමන් එතන ඉන්න නිලධාරියා නම් කියන්නේ ඒක රහස් විශේෂ ව්‍යාපෘතියක් එතෙන්ට යන්න නම් තහනම් කියලා. ඉතින් හැන්ඩ්ලන් මේ ගැන වැඩිපුර විස්තර අහන්නේ නැතුව කියනවා එයා කොහොමත් කඳවුරේ නතර වෙන්න බලාපොරොත්තුවක් නැහැ. එයා ඩෙරි නගරයේ ගියා කුලියට අරගෙන තමන්ගේ පවුලත් එක්ක පදිංචි වෙන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ කතා බහත් එක්කම එයාලගේ වාහනය ගුවන් යාන අලුත් වැඩයක් කරන හැඟ එකක් ඇතුළට යන්නේ හැන්ඩ්ලන්ගේ අලුත් වැඩබිම එතන වෙච්ච හින්දා. ඉතින් අපි හැන්ඩ්ලන් එතන ඉන්න කාර්මික ශිල්පීන් එක හැම බොහොම සුහදව කතා කරත් එතන හිටපු උස මිනිස්සෙක් නම් ඉන්නේ අමුතු විදිහේ තරහකින් පිරීලා. ඉතින් මේ දේ අපේ හැන්ඩ්ලන්ට නෝටිස් වෙනවත් එකම
ජෙනරල් ෆ්‍රැන්සිස් කියන පුජ්‍යලයා මෙතෙන්ට ඇවිල්ලා අර තරහින් හිටපු මිනිහයට සැර කරලා අන්තිමේදී හැන්ඩ්ලන්ට කියනවා හෙට දවල්ට මගේ ඔෆිස් එකට එන්න අපිට වැදගත් දේවල් ටිකක් කතා කරගන්න තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ අමුතු පිළිගැනීමත් එක්ක ප්‍රේක්ෂක විදියට අපිට තේරෙනවා මේ කඳවුර ඇතුලේ අපි නොදන්න ලොකු රහසක් හොමාරු වෙනවා කියලා. ඉතින් මේ අතරවාරයේදී ගෙදරින් අර ෆ්ලෆි සහෝදරයෝ දෙන්නගෙන් ලොකු එක්කෙන ඉස්සරහ ගෙදරින් ඉන්න තරුණ කාන්තාවක් දිහා ජනෙලෙන් හොරෙන් බලාගෙන ඉන්න අතරවාරයේදී පොඩි සහෝදරයා නම් තාමත් ඉන්නේ මේ මැඩිගේ අතුරුදහන් වීම ගැන ලොකු දුකකින්. මේ වෙද්දි මාස 4ක් ගත වුණත් මැඩි ගැන කිසිම ආරංචියක් නැති නිසා එයා නිකමට වගේ අයියට කියන්නේ මිනිහ සමහර විට ගෙදරින් පැනලා යන්නේ නැති කියලා. ඉතින් මේ වෙලාවේදී මල්ලිත් පොඩි දෙයක් මතක් කරනවා. මැඩිගේ උපන්දිනේ දවසේ අයියා පාටියට යන්න කියලා සල්ලි ඉල්ලපු හැටිත් අන්තිමට සල්ලි ඉල්ලගෙන පාටියට නොගිහින් හිටපු සිද්ධියක්. කමනත් අයියා තමන්ගේ නිර්දෝෂී බව පෙන්වන්න කියන්නේ මල්ලි උඹට අමතක වුණානේ. අනික මැඩිට හිතන වෙන්නේ නැති ඌට කිසිම යාළුවෙක්වත් නැහනේ. ඒ හින්දා ඌට මේ නගරෙම එපා වෙලා සමහර විට යන්නේ නැති කියලා. අන්තිමට මේ කතාව වෙන පැත්තකට හරවන්න හැදුවත් පිට පැහැදිලි ඇත්තට මේ දෙන්නගේ හිතේ මැඩි ගැන ලොකු පසුතැවීමක් ඉතුරුලා තියෙනවා කියලා. ඉතින් කොහමරි මේ වෙලාවෙදිම තමයි ලිලියාගේ අතේ තියෙන මේ චාම් එකක් දිහා බලාගෙන කල්පනා කරන්නේ මැඩිගේ උපන්දිනේ දවසේ පාටියට ගිය එකම යාළුවා එයා විතරයි කියන අමිහිරි අතීත සිදුවීම ගැන. එදා මැඩි ලිලිව එක්කගෙන යනවා අවුරුදු ගණනාවක් වහලා දාලා තිබ්බ මේ නගරේ තියෙන උසම නිරීක්ෂණ කුල්නට. එහෙම නැත්නම් ඔබ්සර්වේෂන් ඩෙක් එකට. ඉතින් එතනදී සිද්ධ වුණු දේවල් ලිලිගේ මතකයට එන්නේ අපිව තවත් කුතුහලේ හිර කරන ගමන්. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ මේ සීරීස් එකේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඉතින් එපිසෝඩ් 8කින් අවසන් වුණු මේ පළවෙනි සීසන් එක අද අපි එක වීඩියෝ එකකින් අරගෙන එන හින්දම මතකතුව මේ එෆර්ට් එකට සපෝට් එකක් වෙන්න ලයික් එකකුත් දාගෙනම අපි කතාව ඉස්සරහට යමු. ඉතින් යාළුවනේ අපි ආයෙමත් වතාවක් පොඩ්ඩක් අතීතයට ගියොත් එදා පාටියේ දවසේදී මැඩි ලිලිව එක්කගෙන ගියේ අර කියපු අවුරුදු ගණනාවක් වහලා දාපු ඔබ්සර්වේෂන් ඩෙක් එකේ මුදුනටනේ. ඉතින් මුළු නගරයම ලස්සනට පේන මේ උස තැනදී මැඩි තමන් දිනාගත්ත කැස්බෑවෙක්ගේ හැඩේ තියෙන පුංචි චාම් එකක් ලිලිට තෑගි දෙන්නේ එදා පාටියට ආපු එකම කෙනා එයා විතරක් වීම ගැන තිබ්බ හිතේ තිබ්බ ස්තුතිය ප්‍රකාශ කරන්නත් එක. ඉතින් මේ වෙලාවේදී මැඩි තමන්ගේ එකම යාළුවා කියලා විශ්වාස කරපු ලිලි එයාගේ හිතේ අවුරුදු ගණනාවක් ඉරගෙනගෙන හිටපු ලොකු රහසකුත් මැඩිට කියන්න පටන් ගන්නවා. ලිලි කියන විදිහට දවසක් එයා අම්මත් එක්ක පිකල් ෆැක්ටරි එකට ගිහිල්ලා තියෙන්නේ තාත්තව කගෙන යන උනාට එතනින් එළියට එද්දි ලිලිට මතක් වෙනවා එයාගේ එක සෙල්ලම් බඩුව තාත්තගේ ඔෆිස් එක ඇතුලේ දාලාව කියලා. ඉතින් දුවගේ ආසාව හින්දම ඒක ගන්න ආපහු ඇතුළට ගියපු තාත්තා අවාසනාවන්ත විදියට එතන තිබ්බ යන්ත්‍රයකට අහුවෙලා ලිලිගේ ඇස් ඉස්සරහම මැරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් තාත්තා මරුනේ මං හන්දා ඒ ලේගොඩ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා ලිලි අඬන්න පටන් ගනිද්දී අපිට තේරෙනවා එයා ඉස්කෝලේ අනිත් අයගෙන් ඈත් වෙලා තනියම ඉන්නේ ඇයි කියන එක. ඉතින් මේ දුක මේ දෙන්න බෙදා ගන්න අතරවාරයේදී ආසේ මල් වැඩි පතු වෙද්දී අපිට තේරෙනවා මේ සිද්ධ වෙන්නේ අලුත් අවුරුදු උදාව කියලා. ඉතින් මේ වෙලාවෙදී ටිකක් හැංගීම්බර වෙච්ච මැඩි ලිලිට ආදරේ හිතිලා එයාට එකපාරටම කිස් එකක් දෙන්න ලං වෙනවත් එකම අර පරණ ට්‍රෝමා එක හින්දම ලිලි ඉබේටම වගේ අහක බලාගන්නේ ඇත්තටම මැඩිව ප්‍රතික්ෂේප කරලම නෙවෙයි. කොහොමද මේක වැරදියට තේරුම් ගත්ත ඉමෝෂනල් වෙලා හිටපු මැඩි අවුල් වෙනවා කියලා තේරුම් ගත්ත ලිලි 10 පාරක් සෝරි කියලා කිව්වත් මේක අහන්නේ නැතුව හිත රිද්දගෙන අන්තිමට මැඩි මෙතනින් යන්නේ ලිලි නැවත වතාවක් වරදකාරී හැඟීමක නැත්නම් ගිල්ටි ෆීලිං එක හිර කරලා දාලා. ඉතින් ආපහු අපි වර්තමානයට આવොත් ලිලි අර කැස්බා චාම් එක දිහා බලාගෙන හිතන්නේ මැඩිගේ අතුරුදහන් වීමටත් එයා වග කියන්න ඕන කියලා. ඉතින් ඔන්න අතරවාරයේදී තමයි ලිලිට බාත්රූම් එකේ වතුර බහින කානුව නැත්නම් ඩ්‍රේන් එක ඇතුලෙන් හීනි සින්දුවක් ඇහෙන්න පටන් ගන්නෑ. හරියට නිකන් මැඩි උදව් ඉල්ලලා කෑ ගහනවා කියලා හිතුණු ලිලි මැඩි ඒ ඔයාද කියලා කෑ ගැහුවත් උත්තරයක් වෙනුවට ඒ පුංචි හිලෙන් එළියට එන්නේ අතවල ඇඟිලි වගේක්. ඉතින් එකපාරට මේක දැකලා බය වුණත් ලිලිට ෂුවර් ඇත්තටම එයා දැක්කේ මායාවක් නෙවෙයි ඇත කියලා. ඉතින් මේ දැකපු දේ අන්තිමට එයාගේ හොඳම යාළුවට කිව්වත් අන්තිමට ඒ යාළුවත් ලිලිව බිහිලුවට අරගෙන කියන්නේ ඔයා මේ පිස්සු විකාර කියවනවා කියලා. ඉතින් කොහොමවත් මේ සිද්ධියට තරහ ගියපු ලිලි එයාගේ හොඳම යාළුවත් එක්ක තිබ්බ යාළුකමත් මෙතනම ක්ලෝස් කරලා දානවා. ඉතින් අන්තිමට ලිලිට දැන් පිටට ඉන්න මැඩිගේ යාළුවෝ වෙච්ච අර ෆ්ලෆි සහෝදරයෝ දෙන්න විතරයි. ඉතින් ලිලි ගිහිල්ලා කියනවා ඇත්තටම කාණුවක් අස්සෙන් ඇඟිලි වගේ දෙයක් මතුණා. මැඩිව කවුරු හරි පයිපයක් ඇතුලේ හිර කරගෙන ඉන්නවද දන්නේ නැහැ කියලා. ඉතින් මේක අහපු ලොකු අයියා මේක විහිළුවක් කියලා හිතුවත් පොඩ මොලේ තියෙන පොඩි මල්ලි සැක කරන්නේ මැඩි කොහොම හරි යාගේ යාළුවන්ට පණිවිඩයක් එවන්න උත්සාහ කරනව වෙන්නේ නැති කියලා. ඉතින් එදා රෑ කෑම මේසෙදි මේ පොඩි කොල්ලා කුතුහලයටම වගේ තාත්තගෙන් අහනවා තාත්තේ කෙනෙක්ව බිම්මහලක හිර කරගෙන ඉන්න තරම් මිනිස්සු නපුරු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට තාත්තා ටිකක් බරපතල මූණක් පෙන්නගෙන කියන්නේ පුතා මගේ සීයව හිට්ලර්ගේ කඳවුරේ හිර කරගෙන ඉන්න කාලෙදි එතන හිටපු ගාඩ්ලට පුරුද්දක් තිබුණා හිරකාරයන්ගේ හැම ගලවලා ලෑම්ප් ෂේඩ්ස් වලට එකතු කරන්න කියලා. ඉතින් මිනිස්සු කියන්නේ හිතා ගන්නවත් බැරි තරම් නපුරු જાතියක් කියලා මේ තාත්තා කියනවත් එක්කම මේ කතාව අහලා අන්තිමට තාත්තා ළමයාගේ අතේ තිබ්බ මේ කොමික් පොතත් විසි කරලා දාන්නේ ඔළුව අවුල් කරගන්න එපා කියලා කියන ගමන්. ඉතින් එදා රෑ කොහොම හරි තාත්තට හොරෙන් නැවත වතාවක්
අර කොමික් පොත කියවපු හිටපු මේ කොල්ලගේ කාමරේ ලයිට් එක එකපාරටම නිවිලා යනවා. ඉතින් ආයෙත් ස්විච් එක ඔන් කරන්න යද්දි තමයි එයා දකින්නේ ලැම්ප් එකේ කවයක උඩ මැවිලා පේන භයානක මුහුණක්. ඉතින් මේක දැකලා බය වෙච්ච මේ කොල්ලා ඇඳනුත් ඇදගෙන වැටෙද්දි මේ ලැම්ප් එක ආපහු පාරක් එයා දිහා බලාගෙන ඉන්නවා වගේ දකිද්දි මෙයා ඉබේටම වගේ අයියේ කියලා කෑ ගහනවා. අන්තිමට මෙයාගේ ලොකු අයියා එතෙන්ට දුවගෙන එද්දි හොල්මනක් වගේ පෙවුනේ ඒ දේ නැති වෙලා ගියත් මේ සහෝදර දෙන්නටම කොහොම හරි එක දෙයක් තේරෙනවා මේක නිකම්ම දෙයක් නෙවෙයි. වැඩි යාලට මොකක් හරි භයානක අනතුරක් ගැන ඉඟි කරනවා වෙන්න ඕන කියලා. ඉතින් කොහොම හරි මේ තුන්දෙනාටම දැන් හොඳටම ෂුවර් මැඩි තාමත් ජීවතුන් අතර කියලා. හැබැයි මේ වගේ අద్භූත කතාවක් කිසිම වැඩිහිටියෙක් විශ්වාස කරන්නේ නැති නිසා මේ ළමයි තුන්දෙනා තීරණය කරනවා තනියම මේක විසඳන්න ඕනේ කියලා. අන්තිමට පොඩි නංගිවත් එල්ලගෙන ලයිබ්‍රරියට යන කටිය පරණ පත්‍ර අවුස්සද්දි හොයාගන්නවා වැඩි අන්තිමටම දැකලා තියෙන්නේ කැපිටල් තියටර් එක ගාවදි කියලා. ඉතින් මෙන්න මේ හෝඩුවා ඔස්සේ හෝල් එකට යන මෙයාලට හම්බ වෙන්නේ එදාට මැඩිට පැනගන්න උදව් කරපු රොනි. හැබැයි රොනි නම් ඉන්නේ හොඳටම තරහෙන්. ළමයි මේ විදිහට ප්‍රශ්න අහද්දි රොනි කෑ ගහලා කියන්නේ මං ඕක දැන් 10 වතාවකට වඩා කියලා තියෙනවා මට ආයෙම ඕක කියවන්න බෑ කියලා. කොහොමරි මේ වෙලාවේදී මෙයා මේ ළමයි ටික එලව ගන්න හැදුවත් එක ළමයි කර කානුවකින් ඇහිච්ච සින්දුව ගැන මතක් කරපු ගමම රොනි ගැස්සිලා ආපහු කල්පනා කරනවා. එයාට මතක් වෙනවා හෝල් එකේ පයිප් ඇතුළෙනුත් මේ විදිහටම කවුරු හරි සින්දුවක් කියන විදිය එයාටත් ඇහුණ කියලා. ඉතින් හැමෝම පුදුම වෙලා බලද්දි රොනි කියනවා ඒ සින්දුව මාස 4කට කලින් මෙහෙ පෙන්නපු මැඩි ආසම කරපු ඩ්‍රාමා එකේ සින්දුවක් කියලා. ඉතින් මෙන්න මේ හෝඩුවාව ලැබුණට පස්සේ යන්න හිතාගෙන හිටපු රොනි අන්තිමට තීරණය කරනවා මේ ළමයි ටිකට ඒ ෆිල්ම් එක නැවත වතාවක් පෙන්වන්න. මොකද මේ ෆිල්ම් එක ඇතුළේ මොකක් හරි තරයක් හැංගිලා තියෙන්න පුළුවන් කියලා දැන් මේ හැමෝටම පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ළමයි මේ අභිරහස විසඳන්න උත්සාහ ගන්න අතර වාරයේදී ඩෙරික් ගෝන් කඳවුරේ සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනස් බරපතල සිදුවීමක්. අර අලුතෙන් ආපු පයිලට් හැන්ලන්ඩ් එයාගේ ජෙනරල් ෆ්‍රැන්සිස්ව හම්බ වෙන්න යනවා. හැන්ලන්ඩ් කියන්නේ ඇත්තටම නිකම් පයිලට් කෙනෙක් නෙවෙයි. එයා B2 බෝම්බර්ස් යානා පදවල අතිශය රහසිගත මෙහෙයුම් නැත්නම් টොප් සීක්‍රට් මිෂන්ස් සෑහෙන ගණනාවක් දියත් කරපු දක්ෂ නිලධාරියෙක්. ජෙනරල් ෆ්‍රැන්සිස් එයාට පැහැදිලි කරනවා ඩෙරික් කඳවුරට එයාව ගෙන්න ගත්තේ අලුත් පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා වගේක් ටෙස්ට් කරන්න කියලා. ඒ වගේමයි අවශ්‍ය වුණොත් සතුරාගේ දේශ සීමාවට ඇතුල් වෙලා වුණත් ප්‍රහාර එල්ල කරන්න ලෑස්ති වෙන්න ඕන කියලා කියද්දි හැන්ලන්ඩ් බොහොම ආඩම්බරෙන් උත්තර දෙනවා මම මගේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් සර් කියලා. හැබැයි ඉතින් අපි දන්නවා මේ කඳවුර යටත් මොකක් හරි අඳුරු රහසක් හැංගිලා තියෙනවා කියලා. ඉතින් අපි ආපහු හැන්ලන්ඩ් පැත්තට ගියොත් එහෙම එදාට මෙයා ඩියුටි ඉවර වෙලා නගරේ එයා කුලියට ගත්ත මේ ඇපාර්ට්මන්ට් එකට එන්නේ හැන්ලන්ඩ් බොහොම මහන්සි වෙලා. ඉතින් කාමරේ ලයිට් එක නිවලා ජනේලේ වහන්න හැදුවත් එයා දන්නේ නැහැ වීදුරුවෙන් රිෆ්ලෙක්ට් වෙන මේ අමුතු විදිහේ ඡායාව. කොමුණත් හැන්ලන්ඩ් ඇඳට වැටලා ස්පියා ගන්නවා විතරයි හදිසියෙම මේ හැස්මට් සූට්ස් වගේ දාගත්ත මිනිස්සු දෙන්නේ කාමරයට කඩා පැනලා එයාව අඩපණ කරලා දානවා. ඉතින් මේ දෙන්න හැන්ලන්ඩ්ගේ අලුත් මිෂන් එක ගැන ඔක්කොම දන්නවා වගේම තුවක්කුව කොල්ලුවට තියලම තර්ජනය කරනවා අර අලුත් එයාක්‍රාෆ්ට් එකේ විස්තර ටික සේරම අපිට දැම්මම දීපන් කියලා. හැබැයි හැන්ලන්ඩ් කියන්නේ ලේසියෙන් එහෙම බය වෙන જાති එකෙක් නෙවෙයි. මරණේ බය ඉස්සරහම තිබ්බත් එයා එක වචනයක්වත් එළියට දාන්න නැතුව පොරබදින අතරවාරයේදී එයා කාමරේ හිටපු එයාගේ සහායකයාටත් මේ සද්ද ඇහෙනවත් එක්කම මිනිහත් මෙතෙන්ට තුවගෙන එනවා. ඉතින් ඔහුගේ උත්සාහය වර්ධුණා කියලා තේරුම් ගත්ත අර මැරයෝ දෙන්න අන්තිමට පැනලා ගියත් මේ සිද්ධියත් එක්ක හැන්ලන්ඩ්ට ලොකු සැකයක් ඇති වෙනවා. මේක නිකම් පයිලට් ජොබ් එකක් නෙවෙයි. මේක පිටිපස්සේ ලොකු යටිකුට්ටු වැඩකුත් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේ අතරවාරයේදී අර ළමයි ටික තාමත් හෝල් එක ඇතුළේ අර පරණ ස්ටේජ් ඩ්‍රාමා එක බලාගෙන ඉඳිද්දි ෆිල්ම් එකේ සින්දුව පටන් ගන්නවත් එක්කම හැමෝම ගැස්සිලා යන්නේ මාස ගණනාවක් අතුරු දහන් වෙලා හිටපු මැඩිවත් මේ ෆිල්ම් එකේ සෙනගතරෙන් ඉන්නව දකින්නවත් එක්කමයි. ඉතින් මේක නිකම්ම රූපයක් නෙවෙයි. ස්ක්‍රීන් එක ඇතුළේ ඉන්න මැඩි මේ ළමයි දිහා බලාගෙන කෙලින්ම කතා කරන්න පටන් ගන්නවා. එයා අහනවා ඇයි උඹලා මට බොරු කරේ? ඇයි උඹලා මාව රැවටුවේ කියලා. ඉතින් ඊළඟ තපරේදී මැඩිගේ මූණ හිතා ගන්නවත් බැරි විදියට විකෘති වෙලා එයාගේ අත් දෙක ඇතුලෙන් අර කාර් එකේදී දැක જાතියම භයානක සතෙක් එළියට පයින්නවා. හැබැයි මේ පාර ඌ පොඩි පැටියෙක් නෙවෙයි හොඳට ලොකු වෙච්ච යක්ෂයෙක්. ස්ක්‍රීන් එක පලාගෙන එළියට ආපු මේ යක්ෂයා දැකලා ළමයි ටික පන්න එපා කියලා දුවන්න ගත්තට උගේ වේගය ඉස්සරහා යාලට බේරෙන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් එකපස්සේ එක මේ යක්ෂයාගේ ගොදුරු බවට පත්ෙද්දි ප්‍රොජෙක්ටර් රූම් එකේ හිටපු රොනි කොහොම හරි එළියට පැන ගන්න සමත් වෙනවා. ඉතින් අන්තිමේදී හෝල් එකේ ලොබිය මැද තනිවෙන ලිලි ගැතේ ඉතුරු වෙන්නේ ලෙවලෙන් නැහැ වෙච්ච තමන්ගේ යාළුවෙක්ගේ කැඩුණු අතක් විතරයි. ඉතින් මේ දර්ශනය දැකලා මෙයා කොච්චර ෂොක් වෙනවද කියනවනම් ලිලිට කෑ ගහන්නවත් තරම් පණක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ භයානක සිද්ධියෙන් පස්සේ කතාව එකපාරටම අපි අරගෙන යනවා 1908 අවුරුද්දට. ෆ්‍රැන්සිස් ඒ කියන්නේ අර දැන් ඉන්න ජෙනරල් පොඩි කාලේ යාගේ තාත්තත් එක්ක මාකට් එකකට ගියපු වෙලාවකදී එතන හිටපු
සර්කස් කණ්ඩායමකට එයාට ඇතිවෙච්ච අමුතු ආකර්ෂණයත් එක්කම මේ කුඩාරම ඇතුළට ගියපු පොඩි ෆ්‍රැන්සිස් දකින්නේ බොහොම අద్භූත ඇඟ හිරිවැටෙන විදිහේ වටපිටාවක්. ඒක පාරට මේ ඉස්සරහට එන බඳුණු රූපයක් දිහා බලන්න ගියපු ෆ්‍රැන්සිස් දකින්නේ හිතාගන්නවත් ඇති තරම් භයානක විරූපී මුහුණක්. කොමුණත් මේ පය වෙච්ච පාරේ එයා එළියට දුවගෙන ගිහිල්ලා ආපහු හැපෙන්නේ එයාගේ තාත්තගෙම ඇඟේ. ඉතින් තාත්තයාට තෑග්ගක් විදියට මේ වෙලාවේදී කැටපෝලයක් අරගෙන දුන්නත් ෆ්‍රැන්සිස් ඒකට ලොකුවට කැමති වෙන්නේ නැහැ. කොමුණත් ගෙදර යන අතරවාරයේදී එයාට හම්බ වෙනවා රෝස් කියලා පුංචි ස්වදේශික එහෙම නැත්නම් නේටිව් ඇමරිකන් ගැහණු ළමයෙක්. ෆ්‍රැන්සිස් තමන්ගේ කැටපෝලේ එයාට තෑගි දෙන්නේ නොදැනුවත්වම දවසක මේකෙම එයාගේ ජීවිතේ බේරගන්න යන යාළුවෙක්ට. ඉතින් එදා ඉඳන් මේ දෙන්න වෙන් කරන්න බැරි හොඳම යාළුව බවට පත් වෙනවා. ඉතින් දවසක් ෆ්‍රැන්සිස් කාගේවත් කීමක් අහන්නේ නැතුව ගමට මායිම් වෙලා තියෙන ඝන කැලෑව ඇතුළට රිංගනවා. රෝස් කැලේ මායිමේදී නතර වෙන්න මේක භයානක ප්‍රදේශයක් කියලා දැන්නුවත් ෆ්‍රැන්සිස් තනියම අන්තිමට ඇතුළට රිංගනවා. ඉතින් ටික දුරක් යද්දී මෙයාට තේරෙනවා කිව්වා වගේම මේ කැලෑවේ වටපිටාව බොහොම අමුතුයි කියලා. ඉතින් ගස් අතරින් එක පාරටම මතුවෙලා ආපහු නැති වෙලා යන උස සෙවණැල්ලක් වගේ දෙයක් මෙයා දකින්නවත් එකම අපි මේ දකින්නේ අර පෙනීවයිස්ගේ මුල් ස්වරූපය. එක පාරටම ෆ්‍රැන්සිස්ගේ පිටිපස්සෙන් මතුවෙන මේ යක්ෂයා දැකලා කොල්ල දුවන්න ගත්තත් හතරගාතේ බඩගාගෙන එන මේ යක්ෂයාගේ වේගයත් එක්ක මෙයාට හැරෙන්නවත් බෑ. ෆ්‍රැන්සිස් බිම ඇදගෙන වැටිලා මේ යක්ෂයාගේ කටට අහුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එක පාරටම කොහෙන්ද ඉඳලා ආපු ගලක් මේ යක්ෂයාගේ ඔළුව වැදෙනවත් එක්කම ඌ මොහොතකට අඩපණ වෙලා යනවා. ඉතින් බැලින්නම් අර රෝස් කැටපෝලේ අරගෙන තමන්ගේ යාළුවා බේරගන්න ඇවිල්ලා. ඉතින් අන්තිමට දෙන්නත් එක්කම පණ එපා කියලා අන්තිමේදී මේ කැලෙන් එළියට දුවලා බේරුණාට පස්සේ රෝස් කියනවා ආයේ කවදාවත් ඔය කැලේ ඇතුළට යන්න හිතන්නවත් එපා. ඒක අපේ ගෝත්‍රයට තහනම් කරපු භූමියක් කියලා. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් කාලයකට පස්සේ ෆ්‍රැන්සිස්ගේ පවුලට අන්තිමේදී මේ ගමෙන් යන්න සිද්ධ වෙනවා. කොමුණත් යන්න කලින් රෝස්ව හම්බ වෙන ෆ්‍රැන්සිස් පොරොන්දු වෙනවා මං කවදාවත් ඔයව අමතක කරන්නේ නැහැ කියලා. ඒත් රෝස් හරිම දුකින් අර කැටපෝලේ ආපහු ෆ්‍රැන්සිස්ගේම අතට දීලා කියනවා මේ භූමියට පුළුවන් මිනිසුන්ට හැමදේම අමතක කරන්න කියලා. ඉතින් කාලය ගෙවිලා ගිහිලා දැන් අවුරුදු ගණනාවකට පස්සේ අද වෙද්දි ෆ්‍රැන්සිස් ආපහු ඩෙරි නගරයට එන්නේ ගුවන් හමුදා ජෙනරාල් කෙනෙක් විදියට. එදා හිටපු පුංචි රෝස් දැන් නගරයේ පරණ බඩු කඩයක් කරන කාන්තාවක්. හැබැයි මේ ෆ්‍රැන්සිස් මේ පාර එන්නේ යාළුකමකට නෙවෙයි රජයේ නියෝගයක් අරගෙන. රජය මේ වෙද්දි තීරණය කළා තියෙනවා වතුර පයිප් එලන්න කියලා අර තහනම් කැලෑව හරන්න. ගම මිනිස්සු වන්දි සල්ලි වලට කටවහගෙන හිටියට රෝස් සහායගේ ගෝත්‍රිකයෝ දන්නවා මේ කරන්න යන්නේ කොච්චර භයානක වැඩක්ද කියලා. හැබැයි රෝස් නොදන්න දේ තමයි හමුදාව මේ වෙද්දිත් කාටත් හොරෙන් කැලේ හාරන්නත් පටන් අරගෙන ඉවරයි කියන එක. ඉතින් ඇත්තම කතාව තමයි හමුදාව මේ කැලේ හාරන්නේ නම් වතුර පයිප දාන්න නෙවෙයි. එයාලා අතර ඉන්නවා අමුතු ඉවක් තියෙන මනසින් දේවල් දකින්න පුළුවන් සොල්දාදුවෙක්. කියන්නේ සයිකික් හැකියාවක් තියෙන සොල්දාදුවෙක්. මිනිහා කියන තැන් හාරලා බැලුවත් තාමත් මොකුත් හම්බ වෙච්ච නැති හින්දා ජෙනරල් ෆ්‍රැන්සිස් අන්තිමට තීරණය කරනවා අපේ කතාවේ නායකයා පයිලට් හැන්ඩල්වත් මේ රහස් වැඩේට හවුල් කරගන්න. ඉතින් මේ වෙලාවේදී තමයි තවත් එක ලොකු රහසක් එළි වෙන්නේ. සීතල යුද්ධය දිනන්න ඇමරිකාවට ඕන වෙලා තියෙනවා මිනිසුන්ව බයෙන් මැරෙන්න සලස්වන්න පුළුවන් රහස් ආයුධයක් හොයාගන්න. ඉතින් ෆ්‍රැන්සිස් විශ්වාස කරනවා ඒක මේ ඩෙරි නගරය යට වැළලීලා තියෙනවා කියලා. හැන්ලන්ට එදා රෑ ගෙදරදී පහර දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ ෆ්‍රැන්සිස්ගෙම මිනිස්සු. ඇත්තට මේක ටෙස්ට් එකක්. මොකද යුද්ධෙදී වෙච්ච අනතුරක් නිසා හැන්ලන්ගේ මොලේ බිය දැනෙන කොටස නැත්තම් සෙලබ්‍රියම් එකට හානි වෙලා තමයි තියෙන්නේ. කියන්නේ හැන්ලන්ට කායිකව කිසිම විදිහකට බයක් දැනෙන්නේ නැහැ. ඉතින් අර යක්ෂයා ඉස්සරහට යන්න පුළුවන් ලෝකෙ ඉන්න හොඳම සුදුස්සා මෙයා විතරයි කියලා මේ වෙද්දි ජෙනරල් තීරණය කළා අවසන්. ඉතින් ඔන්න අතරපාරේදී කැලේ හාරන තැනින් හමුදාවට එක පාරටම මොකද්දෝ දෙයක් හම්බ වෙනවා. ගවර්නර් ජෙනරල් සහ හැන්ලන් මේ කැලේ හාරන තැනට දුවගෙන යද්දී දකින්නේ පස්කොඩ යටින් ගොඩගත්ත පරණ කාර් එකක්. මේ වෙලාවේදී අර විශේෂ බලයක් තියෙන සයිකික් සොල්දාදුවා එයාගේ මනස පාවිච්චි කරලා බලද්දී දකින්නේ මේ කාර් එක ඇතුලේ වේලිලා ගියපු මිනිස් ඇටකට ගොඩාරියක් තියෙනවා වගේ වුණාට එතන හිටපු අනිත් මිනිස්සුන්ට පෙන්නේ මේක සාමාන්‍ය කොහොමවත් මේ වාහනේ පුරාවටම වෙඩි වැදුණු හිල් සහ ලේ පැල්ලම් ගොඩක් විතරයි. ඉතින් මේක දැක ගමම්ම ජෙනරල් ෆරණ ෆයිල්ස් වගේ කවුසල හොයාගන්නවා මේ කාර් එක සම්බන්ධ වෙන්නේ 1953 වර්ෂයේ සිද්ධ වෙච්ච දරුණු අපරාධයකට කියලා. එදා නගරේ හිටපු මිනිස්සු පිරිසක් එකපාරටම නිකන් පිස්සු වැටිලා වගේ හැසිරිලා ධාමඝාතකෙක්ව අනුකරණය කරන්න ගිය තරුණයෝ කණ්ඩායමක්ව මරලා දාලා තියෙන්නේ මේ කාර් එක ඇතුළතදී. ඉතින් කොහොම වුණත් ජෙනරල් ෆ්‍රැන්සිස්ට තේරෙනවා මේ හම්බුනේ එයාලා හොයන අය භයානක විදිහේ ෆියර් වෙපන් එක නෙවෙයි කියලා. ඉතින් වෙලාව මදි වේගෙන එන හින්දම ජෙනරල් අණ කරනවා අර සයිකික් සොල්දාදුවගේ මනස තවත් වෙහෙසවලා පරීක්ෂණ වේගවත් කරන්න. කොහොමනත් සහායකයා බයම් වගේ සර් එහෙම කළොත් මිනිහත් ඉක්මනට මැරිලායි කියලා කිව්වට ජෙනරල් කිසිම ගාණක් නැතුව මේ සලාච්චුවෙන් පුංචි පෙට්ටියක් එළියට අරගෙන කියනවා බය වෙන දෙයක් නැහැ හැන්ඩ්ලන් ළඟ ඉන්නකම් මිනිහට මොකුත්ම වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ පෙට්ටියේ තියෙන්නේ අර යක්ෂයාගේ ස්පර්ශය වැදිච්ච දෙයක්. ඉතින් එදා හවසම හැන්ඩ්ලන්ට පැවරෙන්නේ විශේෂ හෙලිකොප්ටර් මිෂන් එකක්. ජෙනරල්ගේ අන්න පරිදි එයා අර සයිකික් සොල්දාදුව දාගෙන ගුවන්ගත වෙද්දී සොල්දාදුව ජෙනරල් දුන්න අර පොඩි පෙට්ටිය නිකමට වගේ අරලා බලන්නපා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ෆ්‍රැන්සිස් පොඩි කාලේ අර යක්ෂයාගෙන් බේරෙන්න යාගේ යාළුවා විදපු කැටපෝලය. ඉතින් අන්නේ කැටපෝලේ තමයි මේ පෙට්ටිය ඇතුලේ තිබ්බේ. මේ මිනිහා ඒක අතර ගන්නවත් එකම යාගේ
එයාගේ මනස කැලාවේ රූප පෙළක් පේන්න පටන් ගන්න සිද්ධියකට මාරු වෙනවා. ඉතින් එක පාරටම ගැසිලා ගියපු සොල්දාදුව කෑ ගහලා කියනවා හැන්ඩ්ලන් දැම්මම නැගෙනහිර පැත්තට හරවන්න කියලා. ඉතින් හැන්ඩ්ලන් පුදුමයෙන් වගේ හෙලිකොප්ටර් එක හැරෙව්වට එයා දකින්නේ සොල්දාදුව නිකන් අමුතු විදිහට වෙව්ලන විදිහක් විතරයි. හැන්ඩ්ලන් හිතන්නේ මොකක් හරි අසනීපයක් මේ සොල්දාදුවට හැදිලා කියලා උනාට ඇත්තටම වෙන්නේ ඊටත් වඩා භයානක දෙයක්. මොකද එක පාරටම අර සොල්දාදුවට පේනවා හෙලිකොප්ටර් එකේ බිම වතුර පිරනවා වගේම එයා ඉන්නේ අහස නෙවෙයි පාළු වෙච්ච අමුතු සර්කස් එකක් ඇතුලේ කියලා. ඉතින් බිම ලෑලි ගැලවිලා එක පාරටම කඩා වැටෙද්දි පාතාලයක් වගේ පේන අඳුර ඇතුලෙන් දිලිසෙන ඇත් දෙකක් එයා දිහා බලාගෙන ඉඳිද්දි මේ එන්ටිටි එක රළු හඬෙන් අහනවා කවුදුඹ කියලා. ඉතින් මේ වෙලාවේදී එයාට පේන්නේ එයාගේ මැරුණු ආච්චි සිංහයේ කටක් ඇතුලේ පාවෙන දර්ශනයක්. ඉතින් මේ මානසික ප්‍රහාරය අන්තිමට දරා ගන්න බැරුව සොල්දාදුව මර බයින් පස්සට යන්නේ මේකෙන් බේරෙන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් සැබෑ ලෝකයේ මේ මිනිස්සයා පස්සට ගිහිල්ලා අරින්නේ හෙලිකොප්ටර් එකේ පිටිපස්සේ දොර. එයා හිතන්නේ ආච්චිගෙන් බේරෙන්න පයින්නවා කියලා උනාට ඇත්තටම එයා මේ පයින්න යන්නේ අඩි 10 ගණනක් උඩ ඉඳන් පොළවට. ඉතින් කොමුණත් වෙලාවට ක්‍රියාත්මක වෙච්ච හැන්ඩ්ලන් එක පාරටම මේ සොල්දාදුවගේ ඇඳුමෙන් ඇදලා යව ඇතුළට ඇදලා ගන්නේ 99න් එයාගේ ජීවිතය බේරගනිමින්. ඉතින් ජෙනරල් ෆ්‍රැන්සිස් හිතුවා හරි සාමාන්‍ය මිනිසෙක්ට මේ යක්ෂ බලවේගයක් එක හැපෙන්න බැරි වුණාට මොලේ ඩැමේජ් වෙලා තියෙන බය කියන හැඟීම නැති හැන්ඩ්ලන්ට මේ කිසිම මායාවක් බලපාන්නේ නැහැ. ඉතින් පොළවට බැස්සව ගමම්ම හොඳටම බය වෙලා ඉන්න මේ සල්කි සොල්දාදුව ජෙනරල්ට අනුතුරු අඟවනවා සරෝක පස්සෙන් යන්න එපා. අපි මේ අවුස්සන්නේ මහා විනාශයක් කියලා. කවුන ජෙනරල් ෆ්‍රැන්සිස් බොරුවට වගේ hina වෙලා හරි අපි බලමුකෝ කියලා වගේ ඔළුව වෙනුවට මේ නාකියගේ හිතේ තියෙන වෙනමම සැලස්මක්. එයා හදන්නේ කොහොම හරි මේ බලවේගය හොයාගෙන ඒක රහස් ආයුධයක් බවට පත් කරගන්න. කවුනත් එදා හවසම ජෙනරල් ෆ්‍රැන්සිස් යනවා එයාගේ පොඩි කාලේ යාළුවෙ වෙච්ච රෝස් මුණ ගැහෙන්න. මේ වෙලේ ජෙනරල්ට නගරයේ පරණ දේවල් ඔක්කොම අමතක වෙලා ගියත් රෝස් ගැන තියෙන මතකේ විතරක් එයාට බොහොම පැහැදිලිව තියෙන එක ගැන ඇත්තටම එයාටත් පුදුමයි. ෆ්‍රැන්සිස් ඇවිත් රෝස් එක කතා කරලා ඉල්ලන්නේ පොඩි උදව්වක්. එයා කියනවා රෝස් මට ඕනේ නෑ ඔයාලගේ තහනම් භූමිය විනාශ කරන්න. එනිසා මට හරියටම පෙන්වන්න කැලේ ඇතුලේ අපි අත නොතැපිය යුතු තැන් මොනවාද කියලා. ඉතින් අන්තිමට අහිංසක රෝස් හිතන්නේ ෆ්‍රැන්සිස් ඇත්තටම මේ ස්ථාන ආරක්ෂා කරන්න හදනවා කියලා හින්දා එයා සිතේ මේ ලකුණු කරලා පෙන්නනවා මෙන්න මේ තැන් වලට තමයි යන්නම හොඳ නැත කියලා. හැබැයි ෆ්‍රැන්සිස් කියන්නේ නරියෙක් වගේ මිනිහෙක්. රෝස් ලකුණු කරපු තැන් ටික බලාගෙන එළියට එන මිනිහා තමන්ගේ සෙබළුන්ට අන කරනවා මෙන්න මේ ලකුණු කරපු තැන් ටික තමයි හාරන්න ඕනේ තමයි වැඩ පටන් ගන්නilla කියලා. ඉතින් බලන්න යාළුවනේ මිනිස්සුන්ගේ විශ්වාසය කොච්චර ලේසියෙන් කඩන්න පුළුවන්ද කියලා. ඉතින් ආයිමත් අපි නගරේ අර හෝල් එකේ සිද්ධ වෙච්ච ඝාතනයේ පැත්තට ගියොත් එහෙම ලිලි බේරලා එළියට ආවට පස්සේ පොලිසිය හෝල් එක පීරලා හෙව්වට එතන තිබුණු ලේකංගාව ඇරෙන්න වෙන කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ෆිල්ෆි සහෝදරයෝ දෙන්නයි එයාගේ නංගී අතුරුදහන්. කිසිම මලසිරුරක් හොයාගන්නත් නැහැ. පොලිසිය මුලින් සැක කරන්නේ රෝනීගේ තාත්තව. මොකද එයා තමයි හෝල් එකේ වැඩ කරන්නේ. හැබැයි මිනිස්සයාට ඒක කිසිම සම්බන්ධයක් නැහැ කියලා අන්තිමට ඔප්පු වෙනවා වගේම දිවි ගලාවගත්ත එකම සාක්ෂිකාරිය වෙන ලිලිත් කියන්නේ එයා රෝනීගේ තාත්තව දැකේවත් නැහැ කියලා. ඉතින් මේ සිද්ධිය නිසා මුළු නගරයම බයෙන් ඇලිලිලා යද්දී නගර සභාවේ මන්ත්‍රීවරයෙක් එහෙම නැත්නම් කවුන්සිල්මන් කෙනෙක් ෂෙරිෆ්ගේ ඔෆිස් එකට කඩා වැදිලා තර්ජනය කරනවා. තමුසේ මේක හරියට විසඳුවේ නැත්නම් ඊළඟ ඡන්දේ තමුසේ ඔකොලම මං ගෙදර අරිනවා කියලා. ඉතින් ෂෙරිෆ්ට ඇතම දැනගන්න ඕන උනත් දේශපාලන බලපෑම් නිසා එයා බලන්නේ කාට හරි වරදපටවල ඉක්මනටම ෆයිල් ටික වහලා දාන්න. ඉතින් බැරිම තැන නැවතවතාවක් ෂෙරිෆ් යනවා මේ ලිලිගෙන් ප්‍රශ්න කරන්න කියලා. මොකද එයා විතරයි දන්නේ එදාර ඇත්තට මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් දැන් අපිට යන්න වෙන්නේ පොලිසිය ප්‍රශ්න කිරීම කාමරයට. එතන ඉන්න ෂෙරිෆ්ට ඕන නැත්ත හොයාගන්න නම් නෙවෙයි. එයාට ඕන ඉක්මනටම කාට හරි වරදපටවල ඇඟ බේර ගන්න. එයා දන්නවා ලිලිගේ දුර්වල තැන මොකද්ද කියලා. ලිලි කියන්නේ තච්චාරු ෆැක්ටරි එකේ මැෂින් එකකට අහුවලා මැරුණට පස්සේ අවුරුදු ගණනාවක් පිස්සන් කොටුවේ හිටපු තාමත් බෙහෙත් බොන අහිංසක කෙල්ලෙක්. ඉතින් මේ අතීතයේ ආයුධයක් කරගත්ත ෂෙරිෆ් ලිලිට තර්ජනය කළා කියනවා ලිලි උඹට ෂුවර්ද රොනීගේ තාත්තා එතන හිටියේ නැහැ කියලා. උඹ නමක් කියන්නේ නැත්නම් එකෙන් ඔප්පු වෙන්නේ උඹට ආයෙමත් පිස්සු හැදීගෙන එනවා කියලා විතරයි කියලා කියද්දි මේ කතාවට බය වෙන ලිලි හිතනවා අමෝ මට ආයෙත් අර නාරක පිස්සු හොස්පිටල් එකට නම් යන්න බෑ කියලා. ඉතින් ඒ බය හින්දාම බොරුවට ඔළුව වඩනවා රොනීගේ තාත්තා එතන හිටිය කියලා අඟවන්න. ඉතින් අන්තිමේදී ලිලිගේ මේ බොරු සාක්ෂිය හින්දා කිසිම වරදක් නැති රොනීගේ තාත්තව සැකකරුවෙක් විදියට අන්තිමේදී හිරේ දානවා. තමන්ගේ යාළුවගේ තාත්තව තමන්ගේ අතින්ම හිරේ යවුව කියන මේ වරදකාරී හැඟීම ලිලිව පණ පිටින්ම මරවනවා වගේ එයාට දැනෙන්න පටන් ගන්නවා. කොමුණත් පවුනදා ලිලි සුපර් මාකට් එකට යන්නේ ටිකක් හිත නිදහස් කරගෙන හිතාගෙන උනාට එතනදී එයාට පේන දේවල් සාමාන්‍ය මිනිසෙක්ට නම් දරා ගන්න බෑ. එයාට පේනවා කඩේ ඉන්න මිනිස්සුන්ගේ මූණු වෙනස් වෙලා එයාව වට කර ගන්නවා වගේ. ඉතින් අන්තිමට බය වෙච්ච පාර එළියට දුවන්න හැදුවත් රාක්කවල තියෙන පෙට්ටි වලින් එයා දකින්නේ මැඩිගේ මුහුණ හරියට එයා දිහා බලාගෙන hina වෙනවා වගේ. ඉතින් මේ මොන මූසලකමක්ද කියලා හිතාගෙන අනිත් පැත්ත හැරෙද්දිම රාක්කවල තියෙන ඔකම බෝතල් එක පාරටම අර අචාරු බෝතල් බවට පත් වෙනවා. ඉතින් මේව නිකම්ම අචාරු නෙවෙයි. එයාගේ තාත්තා මැරුණු ෆැක්ටරිය හදපු ඒ ජාතියම අචාරු. හැබැයි බෝතලයක් තුලින් එයා දකිනවා භයානක මූණක් එයා දිහා බලාගෙන ඉන්නවා. අන්තිමට මේ බයත් එක්කම ලිලි අතේ තිබුණ බෝතල්
බෝතලේ පොලේ ගහද්දිම වටේ තියෙන ඔක්කොම බෝතල් ටික බෙම් වැටලා කුඩු වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒ අච්චාරුගොඩ අස්සෙන් තාත්තගේ කෑලි වලට කැපිච්ච අත්පා එළියට ඇවිල්ලා එකතු වෙලා යොද බූවල්ලෙක් වගේ සතෙක් හැදෙනවා. ඉතින් මේ සතාගේ කුණුගඳ ලිලිගේ නහයට දැනෙද්දි එයා අනේ මාව බේරගන්න කියලා කෑ ගහනවා. හැබැයි වෙලාවට මෙතන හිටපු සේවකයෙක් ඇවිල්ලා එයාව හොල්ලලා කතා කරද්දි තමයි ලිලිට සිහියෙන්නේ මේ ඔක්කොම එයාට පෙනිච්ච මායාවක් එහෙම නැත්නම් හැලුසිනේෂන් එකක් විතරයි කියලා. ඉතින් ලිලිට පිස්සු කියලා කඩේ මිනිස්සු මේ කියපු කතාව එයාගේ අම්මගේ කනට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය අම්ම කෙනෙක් නම් මේ වගේ දෙයක් දැනගත්තොත් බය වුණාට මෙයම බලාගෙන හිටියේ මේ වගේ chance එකක් එනකම්ම. මොකද තාත්තගේ මරණයට එයා තාමත් එයාගේ දුවට වෛර කරනවා. අම්මා හදන්නේ මෙයාට ආයෙත් පිස්සු මෙයාව ආපහු පිස්සන් කොටුවට ගෙනihin දාන්න ඕන කියලා ලිලිව ඉක්මනින්ම ගෙදරින් එලව ගන්න. හැබැයි ලිලිගේ වාසනාවට මෙතන හිටපු ડોක්ටර් ලිලිව පරීක්ෂා කර බලලා අමගේ මූණටම කියනවා මේ ළමයිගේ තත්ත්වය බරපතල නැහැ. මෙයාව හොස්පිටල් දාන්න ඕමනාවක් නැහැ. ගෙදර තියන් ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා. ඉතින් අමගේ ප්ලෑන් එක මේ විදිහට වතුර ගියපු හින්දා ලිලිට ආයෙමත් ගෙදර යන්න chance එකක් ලැබුණත් එයා දැන් හොඳටම දන්නවා එයාගේ ගැලවීම තියෙන්නේ මේ අద్భుත රහස විසඳගත්තොත් විතරයි කියන එක. ඉතින් කොමාරි ඉස්කෝලේට ගියපු ගමන් ලිලි දුවගෙන යන්නේ කෙලින්ම රොනිව හම්බ වෙන්න. රොනි තාමත් ඉන්නේ තාත්තව හිරේ යවුවට ලිලි එක මාරාන්තික තරහකින්. හැබැයි ලිලි වැඩ අතාරින්නේ නැහැ. එයා රොනිගේ පස්සෙන් එලවගෙන ගිහිල්ලා කියනවා රොනි මට සමා වෙන්න. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඇත්තටම යක්ෂෝ දැක්කා කිව්වනම් ෂෙරිෆ් මායි ආයෙමත් පිස්සන් කොටුවටම දානවා. ඒකයි මම බොරු කිව්වේ කියලා. ඉතින් මේ කතාවට රොනිගේ හිත ටිකක් උණු වුණාම ලිලි අලුත් ප්ලෑන් එකක් ඉදිරිපත් කරනවා. අපි කොහොම හරි අර යක්ෂයාගේ ෆොටෝ එකක් ගමු. සාක්ෂි පෙන්නුවොත් අපිට පුළුවන් ඔයාගේ තාත්තව එළියට ගන්න කියලා කියද්දි රොනි ටිකක් කල්පනා කරලා අහනවා හරි ඒත් ඔයාගේ ෆොටෝ එකක් සාමාන්‍ය කඩේක වොෂ් කරන්න බෑනේ. අපි ඒ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් එතකොට තමයි යාලට මතක් වෙන්නේ මේකට හරියන කෙමිස් දන්න වැඩකාරයෙක් ගැන. ඉතින් මේ වැඩේට හරියනම කෙනා තමයි විල්. විල් කියන්නේ අපි කලින් කතා කරපු පයිලට් හැන්ඩල්ගේ පුතා. එයා මේ ඉස්කෝලේට අලුත් වුණාට විද්‍යාවට සහ කෙමිකල් වැඩවලට මාරම දක්ෂයෙක් කියලා දන්න රොනි ඉස්කෝලේ ඇරිලා රොනි විල් ගාවට ගිහිල්ලා අහනවා අපිට පොඩි උදව්වක් ඕනේ ෆොටෝ වගේක් ඩෙවලොප් කරගන්න සෙට් වෙමුද කියලා. ඉතින් යාළුවොත් නැතුව තනියම හිටපු විල් අන්තිමේදී මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ මේ සෙට් එක එකතු වෙන්නේ නගරේ තියෙන ඔරලෝසු කණුවක් මුතුනට. එතනට තව යාළුවෙකුත් එකතු වෙනවා. ඒ තමයි ටිකක් කටකාර කොල්ලෙක්. ලිලි මේ කටියටම තමන්ගේ අත්දැකීම විස්තර කරලා කියනවා ඒ අක්ෂයට පුළුවන් අපි බය වෙන දේවල් වලට හැරෙන්න. මට මගේ තාත්තව පෙන්නුවා රොනිට මරුණු අම්මව පෙන්නුවා කියලා. ඉතින් මේ කතාව අහගෙන හිටපු අර කොල්ල කියනවා මචං අපේ අංකල් කෙනෙක් දවසක් සොහොන් පිටියක ඉටිපන්දන් තියලා ආත්මයක් ගෙන්නවා. අපිත් ඕනනම් ඒ වගේ වැඩ කරලා බලමු කියලා. ඉතින් යක්ෂයෙක් හොයන්න සොහනකට යනවට වඩා හොඳ ක්‍රමයක් නෑ කියලා හිතුන හින්දම අන්තිමට කටියම රැට වැඩේට ලෑස්ති වෙනවා. ඉතින් මේ යාළුවෝ සෙට් එකේ දා රෑ කැමරාවක තුස්සගෙන යන්නේ මේ නගරේ තියෙන පාළුම සොහොන් පිට්ටනයකට. හඳ එළිය විතරක් වැතලා තියෙන වෙලාවකදී මේ වෙලාවේ හුලං හමන සද්දෙත් ඇති සාමාන්‍ය කෙනෙක් නම් බය කරන්න. කොමනත් අර කොල්ල බොහොම දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේ අනිත් අයට අනදෙනවා. ඔය ඉටිමන්දන් ටික රවුමට තියපල්ලා හරියටම තියන්න ඕනේ නැත්නම් වැඩේ අලවෙනවා කියලා. ඉතින් ලිලි ඇතුළු පිරිස හදවත් ගැහි බලාගෙන ඉන්නේ මොන වෙලාවේ මොන යක්ෂයාද එළියට එන්නේ කියලා බලාගෙන. ඉතින් මේ ළමයි නොදන්නව වුණාට එයාලා මේ සෙල්ලම් කරන්නේ එයාලට වඩා හුඟක් බලවත් භයානක බලවේගයක් එක. කොමුණත් සෝන් කොන් අතරින් මීදුම මැදේදී කැමරාව රෙඩි කරගෙන ඉන්න විල් අහනවා මචං උඹට හොඳටම ෂුවර් නේද මේ කරන වැඩේ ගැන කියලා. ඉතින් ඒත් එක්කම උලගේ වේගය වැඩි වෙලා ඉටිපන්දන් නිවෙන්න පටන් ගන්න භයානක දෙයක් ළඟ එනවා කියලා ඉඟි කරනවා වගේ. ඉතින් රෑ තිස්සේ ඉටිපන්දන් පත්තු කරගෙන මේ කොල්ලා මන්තර ජප කරනවා. අනික් කට්ටිය ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නේ දැන් නැතුවට දැන් යක්ෂයා ඒවි කියලා. හැබැයි පැයක් ගියා පැය දෙකක් ගියා ආපු යක්ෂයෙක් නෑ. ළමයි ටිකට දැන් නිින්ද යන්නත් එනවා. අන්තිමේදී බැරිම තැන අර කොල්ලා මූණ ටිකක් ඇද කරගෙන අකිනවා මචං මම ඇත්තටම මේකට පුහුණුවක් ලැබලා නැහැ. මටත් මේ කතාව මගේ කසින් කෙනෙක් තමයි විස්තර කළේ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ අනිත් උන්ට යක්ෂයා ආවේශ වෙනවත් එක්කම යකෝ අපි මේ රෑ තිස්සේ මැරෙන්න හැදුවේ උඹේ බයිලා කතා අහන්නද කියලා මේ කට්ටිය බැන බැන යන්න ලෑස්තුණත් නියම සෙල්ලම පටන් ගන්න මෙන්න මෙතනදී. ඉතින් සයිකල් වලට නැගලා ගේටුව පැත්තට කොච්චර හයියෙන් පැද්දෙත් මෙයාලට ගේටුව ගාවට යන්න බෑ. හරියට නිකන් බිම ඇදෙනවා වගේ අඩිය තිබ්බතනමයි. ඉතින් එක පාරටම පාරයිනේ පොළව පුපුරලා දූල අවුස්සගෙන අර පුරාවෘතවල එන යක්ෂයා ඇත්තටම එළියට මතුවෙනවා. ඉතින්ම ආසේ භාවෙන අඳුරු රූපයක් දැකපු ගමම්ම ලිලි කැමරාව උස්සලා ෆොටෝ එකක් ගහනවා. හැබැයි කරුමෙට කැමරාව ගහේ අතක තමයි අන්තිමේදී පැටලෙන්නේ. ඉතින් වෙලාවටම පිටිපස්සෙන් ආපු රොනි එක ඇදලා අරගෙන තව පින්තූරයක් ගන්නවා. මේ කලබල ඇස්සේ විල් බයිසිකලේ කන්ට්‍රෝල් නැතුව ගිහිල්ලා ලොකු වලකටත් ඇදගෙන වැටෙනවා. නැගිටි දෙයා දකින්නේ රොනි අතින් වැටිච්ච කැමරාව එතන බිම තියෙන විදිහ. ඉතින් ඒක ගන්න මෙයා පාත් වෙද්දිම ඉස්සරහා පඳුර ආශ්‍රයෙන් මොකද්ද එළියට පැනලා විල්ගේ ඇඟට කඩා පනිනවා. ඉතින් අනිත් තුන් දෙනා යාන්තමින් ගේටුවෙන් එළියට පැනගත්තට පස්සේ තමයි මීටර වෙන්නේ විල් තාමත් ඇතුළ කියලා. අර විල් කෝ කියලා කල්පනා කරද්දිම ඔන්න විල් ටෝච් එකකුත් ගහගෙන පන බේරගෙන දුවගෙන එනවා මෙයාලට දකින්න ලැබෙනවා. ඉතින් දැන් මේ හතර දෙනා නිකම්ම යාළුවෝ නෙවෙයි මරණය පෙනි එකට ගේමක් ගහපු පාර්ට්නර්ස්
ටෙරරිස්ලා බවට අන්තිමේදී පත් වෙනවා. ඉතින් අන්තිමට මේ සිද්ධියෙන් පස්සේ කට්ටිය කෙලින්ම යන්නේ ඉස්කෝලේ දෙවෙනි මහලේ තියෙන ෆොටෝ සෝදන ඩාර්ක් රූම් එකට. විල්ගේ උපදේශ වලට කෙමිකල් දාලා රතු එලියස්සේ ෆොටෝ ටික හොදද්දී හෙමින් අඳුරු රූප මතුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ළමයිගේ ඇස්වල පොඩි සතුටක් මැවෙන්නේ අපි වැඩේ කළා. අපි යක්ෂයෙක්ගේ ෆොටෝ එකක් ගත්තා කියලා. හැබැයි විල් වලේ වැටුණු වෙලාවෙදි ගත්ත ෆොටෝ එක දිහා බලද්දි කට්ටියම ගැස්සෙනවා. ඒක නිකම්ම යක්ෂයෙක් නෙවෙයි. බලද්දි ඒක ජෝකර් කෙනෙක්ගේ හරියට නිකන් ක්ලවුන් කෙනෙක්ගේ මූණක් වගේ. ඉතින් මේ තමයි පෙනීවයිස් කියන යක්ෂයාගේ මුල්ම ස්වරූපය. ඉතින් දැන් සාක්ෂි තියෙන හින්දා රොනිගේ තාත්තා නිවැරදි කියලා ඔප්පු කරන්න කට්ටියම ඊළඟට දුවගෙන යන්නේ පොලිසියට. මෙල හිතන්නේ ෂෙරිෆ් මේ ෆොටෝ ටික දැක්කට පස්සේ පුදුම වෙයි කියලා උනාට සිද්ධ වෙන්න නම් හාත්පසින්ම වෙනස් දෙයක්. ෂෙරිෆ්ට ඕනේ නැහැ මේ කේස් එක ආයෙමත් ඇදගෙන යන්න. එයා අර ෆොටෝස් ටික අතට අරගෙන බලලා අන්තිමට විසි කරලා දානවා. මේ මොන මලයිලව්වක්ද ෆොටෝ ගන්න දන්නේ නැත්නම් නිකන් හිටපල්ලා. මේ පරවේක් ජරා කරපු පාරක් නේද කියලා. ඉතින් ෂෙරිෆ් අන්තිමට ලීලියට තර්ජනය කරනවා. ආයෙ මගේ වැඩවලට ඇඟිල්ල ගැහුවා. තෝ මං කෙලින්ම ආපහු පිස්සන් කුටුවටම යවලා තමයි නතර වෙන්නේ කියලා. ඉතින් මේ ප්ලෑන් එක වතුර ගියපු හින්දා කට්ටිය නැවත වතාවක් අසරණ වෙනවා. මෙතනදී විල්ට තියෙන ප්‍රශ්නේ තමයි ඊරෑ එයාලව මරන්න තිබුණු chance එක අතාරින්නේ නැතුව ඒ යක්ෂයා ඇයි යාලව නිකන් බය කරලා අතාරලා දැම්මේ කියන එක. මේ අතර වාරයේදී රොනි බය වෙලා ඉන්නේ. එයාගේ තාත්තව ආපහු ආයේ කවදාවත් එන්න බැරි හිරගෙදරට මාරු කරන්න සූදානම් වෙලා තියෙන හින්දා. ඉතින් ලිලි තීරණය කරනවා පරණ විස්තර ටිකක් ඉක්මනට හොයාගන්න. එයා අඳුරන පිස්සන් කොටුවේ හෙඩ් නර්ස් කෙනෙක්ගෙන් විස්තර අහද්දි දැනගන්න ලැබෙනවා 1930 ගණන් වල ආර්ථික අර්බුදයේ කාලේ ඩෙරි නගරේ මේ වගේ ළමයි කොටාරියක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒ කාලේ තිබුණු ප්‍රශ්න ටික ඒ විදිහටම යට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ යක්ෂයා අදී ආපු එකෙක් නෙවෙයි. ඌ අවුරුදු ගණනාවක් ඉඳන් මේ නගරේ පිළි අරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මේ අතර වාරයේදී විල් ගෙදරදී ආ දකිනවා. එයා ලාච්චුවේ හංගපු අර යක්ෂ ෆොටෝ ටික දැන් අතුරුදහන් වෙලා කියලා. මෙලින්නම් අම්මා ශාලට් කාමරේ අස්කරද්දි මේව දැකලා අරගෙන තියලා දැනගත්ත ගමම්ම වැඩ කරන්න දෙයක් නැති තැන විල් අම්මට ඇතම කියනවා. අම්මා මේ යක්ෂ කතාව කොහොමනත් අන්තිමේදී විශ්වාස නොකලට එයාට ඕන අර අහිංසක තාතා හිරෙන් නිදහස් වෙනවා දකින්න හින්දා එදා හවස ගෙදර ආපු හැන්ඩ්ලන්ට එහෙම නැත්නම් විල්ගේ තාත්තට අම්මා කියනවා ළමයි ගැන මීට වඩා ටිකක් හොයලා බලන්න. එයා මොකක් හරි රහසක් අපෙන් හංගනවා කියලා. ඉතින් පවුවෙන්දා උදේම තාත්තා පුතාව එක්කරගෙන යනවා ඇලක් අයිනට මාළු පාන්න. ඉතින් එයා හිතන්නේ මේකෙන්වත් තාත්තා පුතා අතර අඩු වෙලා තියෙන මේ සම්බන්ධය ආපහු යථා තත්ත්වයට ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් කොමුණත් මුලදී විල්ට මේක මාර බෝරින් වැඩක් වුණත් බිලිපෙත්තට මොකක් හරි අහුණාට පස්සේ ඔන්න කොල්ලට ටිකක් ආස හිතෙනවා. හැබැයි ඒක මිස් වුණාට පස්සේ තාත්තා ඇම හොයන්න ඉවුර පැත්තට යද්දි විල්ට දැනනා අමුතු විදිහේ හීතලක්. වතුර අස්සේ මාළුවෙක් යනවා වගේ දැකිලා එයා එකපාරට පහත් වෙද්දි වතුරටේ මතුවෙන අතක් විල්ව එකපාරටම වතුර යටට ඇදලා ගන්නවා. හැබැයි මේක නිකම්ම ඇදලා ගැනීමක් නෙවෙයි. වතුර යටතේ විල් දකින්නේ තමන්ගේ තාත්තගේ ඇඟ පිච්චිලා ගිහිල්ලා තියෙන භයානක දර්ශනයක්. විල් දඟලන සද්දෙට ආපහු දුවගෙන ආපු හැන්ඩ්ලන් පුතාව කොටට ගත්තාම දකින්නේ වතුර ගැඹුර ඇත්තටම දන හිසකටවත් නැහැ කියලා. විල් කොමාරි බයෙන් වෙවුල කියනවා මං දැක්ක මගේ තාත්තා පිච්චිලා ඉන්නවා කියලා. මුලදී තාත්තා මේක නිකන් විකාරයක් කියලා හිතුවත් පුතාගේ අතේ තියෙන මේ පහුරු ගාපු දේවල් දැක්කට පස්සේ මිනිහත් එක පාරටම ගැස්සෙනවා. ඒත් එක්කම විල් ගැහි බලාගෙන ඉන්න දිහාවට හැන්ඩ්ලරුත් හැරලා බලද්දි දකිනවා ගඟ මැද පාවෙන රතු පාට බැලුන් එකක්. ඉතින් ඔන්න එතකොට තමයි හැන්ඩ්ලන්ට තේරෙන්නේ මෙතන අපි කාටවත් ඇස් වලින් විශ්වාස කරන්න බැරි විදිහේ අద్භූත දෙයක් සිද්ධ වෙනවා කියලා. කොහොමනතර සයිකික් සොල්දාදුවට නම් දැන් මේ වෙන දේවලුත් එක්කම මේ හැමදේම එපා වෙලා ඉන්න අතරවාරේදී එයා ජෙනරල් ළඟට ගිහිල්ලා කියනවා සර් මට මේකෙන් අයින් වෙන්න ඕනේ. අපි මේ අවුස්සන්නේ කාටවත් පාලනය කරගන්න බැරි වෙන විදිහේ බලවේගයක් කියලා. හැබැයි ජෙනරල් හදන්නේ කොහොම හරි මේ කොල්ලව තියාගන්න. ඒ හින්දම එයා මේ සොල්දාදුවටයි එයාගේ යාළුවන්ටයි විනෝද වෙන්න කියලා මේ තහනම් කැලේ තියෙන පාළු බංගලාවක් වෙන් කරලා දෙනවා. හැබැයි ජෙනරල් දන්නේ නැහැ එයා මේ යවන්නේ මේ හැමෝම සිංහයාගේ කට ඇතුළට කියලා. කැලේ මැද්දේ තියෙන මේ ගෙදර ඊළඟට සිද්ධ වෙන්න යන ලොකුම විනාශයේ කේන්ද්‍රස්ථානය වෙන විදිහ තමයි අපිට ඊළඟට දකින්න ලැබෙන්නේ. ඉතින් කොහොම හරි මේ වෙච්ච සිදුවීමුත් එක්ක හොඳටම අවුලෙන් අවුලට පතලා ඉන්න අපේ හැන්ඩ්ලන් තමන්ගේ පුතාට වෙච්ච දේත් එක්ක එයාට තේරෙනවා මේ නගරේ මොකක් හරි මහා අවාසනාවන්ත දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඉතින් අන්තිමේදී ඉවසීමේ සීමාව පැනපු හැන්ඩ්ලන් කෙලින්ම ජෙනරල් ෆ්‍රැන්සිස්ගේ ඔෆිස් එකට කඩා වැදිලා මේසට ගහලා අහනවා සර් මට දැම්මම ඇත්ත දැනගන්න ඕනේ. ඇත්තටම අපි හොයන්නේ මොකද්ද කියලා කියන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙනරල් ෆ්‍රැන්සිස් hina වෙලා හරි වරෙන් යන්න මම උඹට පෙන්නන්නම් කියලා එයාව එක්කරගෙන යනවා අඳුරු ප්‍රශ්න කිරින් කාමරයකට. ඉතින් එතන පුටුවක බැඳලා ඉන්නවා අහිංසක ස්වදේශික තරුණයෙක්. එයාගේ නම තමයි ටැනියල්. ජෙනරල් කියන විදිහට මෙයා අර කඩේ හිටපු රෝස්ගේ ඥාති පුතෙක් වෙනවා. ජෙනරල් ෆ්‍රැන්සිස්ට කලින් රෝස්ව රවට්ටලා
කැලේ විස්තර ගන්න හැදුවට රෝස් නෝනා ඒ බොරුවට අහුවෙන්නේ නැතුව අන්තිමේදී හමුදාව නොමග යවලා දවස් ගණනාවක් රස්තිය ආතු කරලා තිබ්බා. ඉතින් අන්න එකට පරිගන්න තමයි ජෙනරල් මේ අහිංසක තරුණයව මේ විදිහට පැහැරගෙන අවිල්ලා තියෙන්නේ. හැන්ඩ්ලර් මේ අසාධාරණේ දැකලා සර් මෙයා එහෙම ලේසියෙන් කටාරින එකක් නැහැ. මේ මිනිස්සු හරිම හිතහයිය જાතියක් කියලා කිව්වට ජෙනරල් අමුතු විදිහේ හිනාවක් දාලා කියනවා බය වෙන්න එපා හැන්ඩ්ලර් මන් ළඟ හොඳ ක්‍රමයක් තියෙනවා ඕන කෙනෙක්ගේ හිතේ තියෙන රහස් එළියට ගන්න පුළුවන් විදිහ කියලා. ඉතින් මේ කියපු ආයුධය වෙන කවුරුවත් නෙවෙයි අර සයිකික් සොල්දාදුව කියලා ඊළඟට අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙයා මේ කාමරයට ඇවිල්ලා ඩැනියල්ගේ ඔළුවට අත තියලා එයාගේ මනස ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අහිංසක ඩැනියල් කොච්චර දඟලලා කෑ ගැහුවත් එයාට මේ මානසික බලපෑමෙන් මිදෙන්න බැරි වෙනවා. ඉතින් සොල්දාදුව ඩැනියල්ගේ මතකයේ අතරින් රිංගල යන්නේ හරියට අනුන්ගේ ගෙදරක තොරවල් අරගෙන යනවා වගේ. එයා අන්තිමට නවතින්නේ ඩැනියල්ගේ පුංචි කාලේ මතකයක් ළඟ. එතන පුංචි ඩැනියල් ඇඳේ ඉඳිද්දී එයාගේ රෝස් නැන්දා එයාට කතන්දරයක් කියලා දෙනවා. හැබැයි මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේක අවුරුදු දහස් ගණනාවක් තිස්සේ එයාලගේ ගෝත්‍රය ආරක්ෂා කරගෙන හිටපු ලේ කඳුළු පිරිච්ච ඉතිහාස කතාවක්. රෝස් නැන්දා කියනවා පුතේ මිනිස්සු මේ ලෝකේ බිහි වෙන්න කලින් අභ්‍යවකාශයෙන් ලොකු උල්කාපාතයක් මේ කැලේට කඩම් වැටිලා තිබ්බා. ඒක උල්කාපාතයක් ඇතුළේ හිර වෙලා හිටපු භයානක යක්ෂ ආත්මයක් එකෙන් එළියට ඇවිල්ලා පස්සේ කාලෙකදී මේ මුළු පළාතම විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ කාලේ හිටපු ගෝත්‍රික නායකයෝ මේ උල්කාපාත කෑල්ලකින්ම හදපු ආයුධයකින් තමයි යාන්තමින් ඒ යක්ෂයව පාලනය කරත් එයාලට පස්සේ තේරුණාලු මේක හිතන තරම් ලේසි පාසු වැඩක් නෙවෙයි කියන එක. ඉතින් මේ යක්ෂයා අන්තිමට කොච්චර දරුණුනාද කියනවනම් ගෝත්‍රයට සිද්ධ වුණා කැලේ ඇතහැරලා දාලම යන්න. හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ සුදු ජාතිකයෝ ඇවිල්ලා ගෝත්‍රිකයන්ගේ අනතුරුවන්කම සතේකට ගණන් ගන්නේ නැතුව මේ තහනම් කැලේට ඇතුළු වුණාම අර යක්ෂයට ආයෙත් මිනිස් පිළි ලැබිලා ඌ තව තවත් බලවත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඒ කාලේ හිටපු ගෝත්‍රික නායකයෝ මේ පළාතෙන් පැනලා යන්න කල්පනා කරත් එයාගේ දුව ඊට වඩා ගොඩක් නිර්භීත තරුණයක් විදියට ඇය හිතුවේ අපි හැමදාම මේ විදියට පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ. කවදා හරි මේක ඉවරයක් කරන්න ඕනේ කියලා. අන්තිමේදී තාත්තා එපා කියද්දි එයා අර විශේෂ ආයුධයක් අරගෙන තනියම මේ අඳුරු කැලේට රිංගුවේ තමන්ගේ මිනිස්සු වෙනුවෙන් ජීවිතය පූජා කරලා හරි මේක අවසන් කරන්න කියලා හිතාගෙන. අන්තිමේදී අතුරුදහන් වෙච්ච දුව හොයාගෙන ගියපු නායකයා ඇතුළු පිරිස අවසානයේදී මේ යක්ෂයට බිලි වුණත් ඒ දිරිය දියණිය තමන්ගේ මෙහෙයුම අවසානයේදී සාර්ථක කරගත්තා. ඇය මේ උල්කාපාතයේ වැටුණු තැන හොයාගෙන ඒකේ කැලේ එකතු කරලා විශේෂ පූජා ටැම් නැත්නම් සේක්‍රඩ් පිලාස් 13ක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අන්තිමේදී මේ ටැම් 13 කැලේ වටේට වැළලුවේ යක්ෂයව සදාකාලිකව හිර කරන අදෘශ්‍යමාන කූඩුවක් හදන්න. ඉතින් මේ රෝස්නන්දගේ කතාව ඉවර වෙද්දිම සයිකික් සොල්දාදුවා ටැනියල්ගේ මනසින් එළියට ඇවිල්ලා ජෙනරල්ට කියනවා සර් මට දැන් ටිකක් හම්බුණා කියලා. ඉතින් බලන් යද්දී අවුරුදු 400කට කලින් අර නිර්භීත තරුණිය හදපු ඒ යක්ෂ කූඩුව උඩින් තමයි දැන් මේ ඩෙරි නගරය හැදිලා තියෙන්නේ. හරියටම කිව්වොත් අර පූජා ටැම් 13 තියෙන්නේ නගරයේ පරණ ලින්දට යටින් තියෙන කාණු පද්ධතිය ඇතුලේ. මේක අහපු ගමන් ජෙනරල් ෆ්‍රැන්සිස්ට දැනෙන්නේ පුදුම සතුටක්. මිනිහා හිතන්නේ ෂා මට පුළුවන් දැන් මේ යක්ෂයව අල්ලගෙන ඉස්සරහට එන ඕන යුද්ධයකට පාවිච්චි කරන්න කියලා. ඒ හැන්ලන්ට නම් දැනෙන්නේ මරණ බියක්. එයා හිතනවා දෙයිනේ මම මගේ අහිංසක ගෑණි දරුවා එක අරවිල්ල තියෙන්නේ යක්ෂයෙක්ගේ කට ඇතුළට නේද කියලා. කොහොමද ජෙනරල් ෆ්‍රැන්සිස් කිසිම හිතප්පුවක් නැතුව මේ වෙලාවේදී හැන්ඩ්ලන්ට අන්න දෙනවා. හැන්ඩ්ලන් උඹට බය දැනෙන්නේ නැහනේ. එනිසායි උඹයි මේ සයිකික් කාර්යයි අදරෑම බහින්න ඕනේ මේ කාණුව ඇතුළට කියලා. ඉතින් මේ ඉහළ බලය ඉස්සර අසරණ වුණු හැන්ඩ්ලන්ට අන්තිමට සිද්ධ වෙනවා මේ මරණීය ගමනට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකතු වෙන්න. කොහොමද මේ හතර වාරයේදී රෝස්ගේ ගෙදරට ගෝත්‍රයේ වැඩිහිටියෝ නැත්නම් එල්ඩර්ස්ලා ටිකක් එකතු වෙලා පරපතල සාකච්ඡාවක යෙදලා ඉන්න විදිහ අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ අය තමයි අර පූජාටම් ආරක්ෂා කරන මුරකාරයෝ. එයාලා දන්නවා ක භයානක ඇතක්. ඒ තමයි මේ යක්ෂයා තම මැරිලා නැහැ. ඌ කරන්නේ නිදාගෙන ඉන්න එක විතරයි කියලා. හරියටම අවුරුදු 27කට සැරයක් ඌ ඇහැරෙනවා. එහෙම හැරෙන්නේ නිකම්ම නෙවෙයි. ඌට ඕන මිනිස්සුන්ගේ බය සහ ලේ. ළමයින්ගේ බය කරලා ඒ බය පෝෂණය කරගෙන ඌ තව තවත් බලවත් වෙනවා. ඌට ඕන කරන බිලි පූජාව ගත්ත පස්සේ ආයෙත් අවුරුදු 27කට නිදා ගන්නවා. දැන් නගරේ ළමයි අතුරුදහන් වෙන්නේ මේ අවුරුදු 27 චක්‍රය. දැන් සයිකල් එක ආයෙත් ආරම්භ වෙලා කියන එක රෝස් හොඳටම දන්නවා. ඒ කියන්නේ ළඟදිම ආයමත් මේ නගරේ ලේවිලක් වෙන්න තමයි යන්නේ. කමනත් මේ සාකච්ඡාව යන අතර පාරේදී තවත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රෝස් හමුදාවෙන් අපේ ටැනියල්ල උස්සගෙන ගිහිල්ලා කියලා. ඉතින් මෙන්න මේක අහපු ගමන් රෝස්ගේ ඇස්වල කිනි පිටි වෙන්න ගන්නවත් එකම එයා නිකම්ම පරණ බඩු කඩේ කැන්ටි කෙනෙක් නෙවෙයි. එයා තමයි දැන් මේ පරම්පරාවේ ඉන්න ශක්තිමත්ම කාන්තාව. රෝස් කියනවා උන් දැන් නම් හදන්නේ නැති ප්‍රශ්න ඇති කරගන්න. ඔව් ඉන්න මං යනවා ජෙනරල්ලා හම්බෙන්න කියලා. මෙයා කැලින්ම යන්නේ හමුදා කඳවුරට. ගිහිල්ලා ජෙනරල්ගේ මූලටම මේ විදිහට තර්ජනය කරනවා. තමසල මේ කරන්න යන වැඩෙන් වෙන්නේ අර යක්ෂයා තවත් ඇවිස්සෙන එක විතරයි. ටැනියල් ඇතරේ නැත්තම් මුළු නගරෙම විනාශ වෙන එක නවත්තන්න කාටවත් බැරි වේවි කියලා. හැබැයි කොහොම වුණත් බලයෙන් මතලා ඉන්න ජෙනරල් මේ කියන කතා ගැන පොඩි හරි තැකීමක් කරන්නේ නැහැ. අපි හිතුවට ඇත්තම ෆ්‍රැන්සිස් මේ යක්ෂයා ගැන මොකුත් දන්නේ නැහැ කියලා. මිනිහා මාර කොන්ෆිඩන්ස් එකකින් තමයි ඉන්නේ. මොකද ෆ්‍රැන්සිස් කියන්නේ පොඩි කාලේ මේ යක්ෂයව මූණට මූණ හම්බ
බොම්බ වෙලා බේරලා ආපු කෙනෙක්. එයාට හොඳටම විශ්වාසයි අර පූජා ටැම් එහෙම නැත්නම් සීක්‍රට් පිලර්ස් පාවිච්චි කරලා මේ යක්ෂයව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වෙවි කියලා. කමුණත් රෝස් නම් දැන් හොඳටම අවුලෙන් ඉන්නේ. තමන්ගේ ගෝත්‍රයේ ලොකුම රහස මේ වගේ කපටි මිනිස්සෙක් කිව්ව එක ගැන. ඒ දැම්පරක්ක වැඩි. මේ වෙලාවේදී රෝස් ඉල්ලන්නේ එකම දෙයයි. මම මේකට උදව් කරන්නම්. හැබැයි මගේ ඥාති පුතා වෙච්ච ටැනියල් ඔක්කොටම කලින් නිදහස් කරන්න ඕනි කියලා. අන්තිමට ජෙනරල් මේ වැඩේට කැමති වුණත් එයා පොඩි කොන්දේසියක් දානවා. එහෙනම් තමුන් අපිට පාර පෙන්නන්න කාණු පද්ධතිය ඇතුළටම යන්න ඕනේ කියලා. ඉතින් රෝස්ට වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි එයා මේ ගමනට යන්නේ නිකන් නෙවෙයි. එයා ගෙදර ගිහින් එයාගේ සේපුවෙන් එළියට ගන්නේ කාටවත් පෙන්නපු නැති කළුම කළු පාට අద్භූත පිහියක්. එහෙම නැත්නම් බ්ලැක් ටැගර් එකක්. ඉතින් මේක අර මුලින්ම ගෝත්‍රික නායකයා උල්කාපාත කෑල්ලකින් හදපු යක්ෂයව මරන්න පුළුවන් වෙච්ච ආයුධය වුණාට ජෙනරල් ෆ්‍රැන්සිස් හිතන්නේ මේක නිකන් පරණ පිහි කෑල්ලක් කියලා. ගමනට යන්න කලින් රෝස් හෙමින් සැරේ ටැනියල්ට කොඳුරලා කියනවා බය වෙන්න එපා පුතේ. මේක ළඟ තියෙනකන් ඔබට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා. ගමනත් මේ අතරවාරයේදී ඉස්කෝලේ විද්‍යාගාරයේ වෙච්ච සිද්ධියෙන් ලිලි කොහොම හරි අන්තිමට බේරලා අර ඇස් එලියට පැනපු යාළුවා නැත්නම් මේ ලේඩි බ්‍රෝ අනිත් අයට කියනවා ලිලි නෙමෙයි මට ගැහුවේ ලිලි තමයි මගේ ජීවිතේ බේරගත්තේ කියලා. ඉතින් මේකෙන් යාළුකම ආයේ පණ ගැන්නුනට ලිලිට දැනෙන්නේ නගරේ පුරාම අමුතු බයක් වගේ දෙයක් පැතිරෙනවා වගේ. ඉතින් ඊට පස්සේ ලිලියාගේ සෙට් එකත් එක්ක ඔරලෝසු කනුව නැත්නම් ක්ලොක් ටවර් එකට යන්නේ ඊළඟට මොකද කරන්න කියලා ප්ලෑන් කරන්න කියලා හිතාගෙන. ගමනත් මේ කතාව මැද එක පාරටම එතන මුල්ලක තිබුණු කූඩාරමක් අස්සෙන් ඇහෙන කැස්සකින්ද මේ හැමෝම කැස්සෙනවා. කූඩාරමේ රෙද්ද හෙට මෙහෙට කරලා බලද්දි කට්ටියගේ ඇස් අදාහ ගන්නත් බෑ. මේ එන්නේ දැන් මාස ගණනාවක් අතුරුදහන් වෙලා හිටපු මැඩි. කොමන කොල්ල දැන් හොඳටම කෙටු වෙලා මූණත් සුදු මැලි වෙලා ගිහිල්ලා. මැඩි කියන විස්තරය හැටියට අර ජෝකර් යක්ෂයා ඒව කාණු පද්ධතිය ඇතුළට අරගෙන ගිහිල්ලා තියෙනවා. කොමනත් ඌ කරන්නේ මිනිස්සු මරණ එක නෙවෙයි මිනිසුන්ව බය කර ඒකෙන් ආතල් එකක් ගන්න එකලු. ඉතින් කොහොම හරි දවල් වරුවේ මේ යක්ෂයා නිදා ගන්න වෙලාවේ මැඩි කොහොම හරි පැනලාවිලා. කොමනත් මැඩි හම්බ වෙච්ච සතුටට ලිලි අහන ප්‍රශ්නට ලැබෙන උත්තරේ නම් හරිම කනගාටුයි. ලිලි අහනවා මැඩි එතකොට අර ෆ්ලිවි අයියලා මල්ලිලට මොකද උනේ කියලා. මේ වෙලාවේදී මැඩි නම් බිම බලාගෙන කියන්නේ පොඩි මල්ලිවයි නංගිවයි යක්ෂයා මරලා දැම්මා. ඒත් ලොකු අයියා නම් තාම පණ පිටින් ඉන්නවා කියලා. ඉතින් මේක අහපු ගමන් රොනි යෝජනා කරනවා අපි දැම්මම මේ විස්තරේ පොලිසියට කියමු. එතකොට මගේ තාත්තව බේර ගන්න පුළුවන් කියලා. හැබැයි මැඩි නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. එයා කියන්නේ පිස්සුද පොලිසියට කිව්වොත් උන් මාව ආපහු මගේ තාත්තා ගාවට අරගෙන ආවි. ගෙදර ගිහින් තාත්තගෙන් ගුටි කනවට වඩා මං කැමති අර කාණු අස්සට වෙලා හරි ජීවත් වෙන්න කියලා. ඉතින් මැඩිගේ තාත්තයාට කොච්චර වද දෙනවද කියනවනම් දැන් මේ ළමයා යක්ෂයටවත් බය නැතුව ඊටත් වඩා තමන්ගේ තාත්තට බය වෙන තත්වයකට පත් වෙලා. ඉතින් කොහොම හරි ඔය අතරවාරයේදී රොනිගේ තාත්තා හැන්ක්ට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න බැරි වෙච්ච හින්දා එයාව දරුණු අපරාධකාරයෝ ඉන්න හිරගෙදරකට මාරු කරන්න තමයි සූදානම් වෙන්නේ. ෂෙරිෆ් නම් මේ වෙලාවේදී ඉන්නේ බොහොම ජයග්‍රාහී ලීලාවෙන්. මොකද එයා දන්නවා මේ හිරගෙදරට ගියපු කවුරුත් ආපහු පණ පිටින් එළියට එන්නේ නැහැ කියලා. ඉතින් මේක බලාගෙනම හැන්ඩ්ලන්ගේ නෝනා ෂාලට් චෙනගස්සේ ඉඳිද්දි එක පාරටම ලොකු කලබලයක් එනවා. තාත්තා කෙනෙක් තුවක්කුවක් ඇදලා අරගෙන උඹ තමයි මගේ ළමයව මැරුවේ කියලා හැන්ක්ට වෙඩි තියන්න හැදුවත් පොලිසිය යාන්තමින් මේ උත්සාහය ව්‍යර්ථ කරනවා. කමනත් මේ කලබලය ඇස්සේ ෂාලට් දකින්නවා සෙනගතරේ ඉන්න අමුතු විදියට hina වෙන මිනිසෙක්. හැබැයි ඇසිපිය ගහන සැනින් මිනිහා අතුරුදහන් වෙන්නේ ඌ මිනිසෙක් නෙවෙයි කියලා ඔප්පු කරමින්. අන්තිමේදී කොහොමරි හැන්ක්ව දාගත්ත වෑන් එක මේ හිරගෙදරට යන්න පිටත් වෙනවා. ඉතින් මේ අතරවාරයේදී ගෙදර ආපු ෂාලට් එයාගේ මහත්තයා හැන්ඩ්ලන් කියන්නේ හිතා ගන්නවත් බැරි විදිහේ කතාවක්. ෂාලට් අපිට මේ නගරේ ඉක්මනටම දාලා යන්න සිද්ධ වෙනවා. හමුදාවර යක්ෂය අල්ලන්න කාණු පද්ධතියට බහින්න තමයි යන්නේ. මේකෙන් ඊළඟට මොන විනාශයක් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා මං එනකන් ඔයයි පුතයි ගෙදරින් එළියටවත් බහින්න එපා කියලා හැන්ඩ්ලන් අනතුරු අඟවනවා. ඒත් ඉතින් ළමයි කොහෙද අම්මලා තාත්තලා කියන දේ අහන්නේ. විල් හොරෙන්ම මේ වෙද්දි ගෙදරින් පැනලා යන්නේ මැඩිව බලන්න කියලා. විල් ගියා විතරයි ටීවී එකේ යන නිවුස් එකකින් කියවෙනවා අර සිරකරුවන් අරගෙන ගියපු බස් රථය හදිසි අනතුරකට ලක් වෙලා විශාල පිරිසක් මිය ගිහිල්ලා කියලා. ඒ වගේමයි සැකකරුවෙක් වෙච්ච හැන්ක් අතුරුදහන් කියලාත් කියවෙනවා. ඉතින් මේක නිකම්ම අනතුරක් නෙවෙයි අර සෙනගස්සේ හිටපු hina වෙන මිනිස්සෙගේ වැඩක් කියලා දැන් පැහැදිලියි. ඉතින් මේ අතරවාරයේදී ලිලි ආයමත් වතාවක් හෙඩ් නර්ස්ව හම්බෙලා මැඩි ගැන විස්තරය කිව්වට පස්සේ නර්ස් නම් කියන්නේ ළමයෝ ඕක පොලිසියට කිව්වනම් හොඳයි තමුන්ලා තනියම වීරෝ වෙන්න යන්න ඕන නැති වැඩ කරන්න එපා කියලා. ඒත් ලිලිට ඕන කොහොම හරි රොනිගේ තාත්තව බේරගන්න උදව් කරන්න. එයා යාළුවෝ සෙට් එකම අන්තිමට එකතු කරගෙන කියනවා අපි කාණුව ඇතුළට යමු ගිහිල්ලා මුලින්ම අර ෆිල්ෆි අයියව බේරගමු. එයා තමයි එකම සාක්ෂිය කියලා. කමනත් මැඩි නම් ආපහු යන්න බෑ කියලා අඬද්දි ලිලි ටික තරහින් කියන්නේ එහෙනම් අපි පොලිසියට කතා කරනවා. උන් ඇවිල්ලා ඊළඟට ඔයාව ආපහු තාත්තා බාර දෙවි කියලා. ඉතින් අපායට යනවද තාත්තා ගාවට යනවද කියන ප්‍රශ්නේදී මැඩි අන්තිමට කැමති වෙනවා අපායට යන එක වඩා හොඳයි කියලා. අන්තිමේදී බය නැති කරගන්නත් එක්ක ලිලි අරගෙන ආපු මේ සැර බෙහෙත් පෙති ට්‍රැන්කලයිසර්ස් වගේ
එකක් හැමෝටම බොන්න දීලා පොඩි උන් ටික ලෑස්ති වෙන්නේ උන්ගේ ජීවිතවල ලොකුම සහ භයානකම ගමන යන්න. ඉතින් අන්තිමේ මොහොතේදී මේ ගමනට විලුද්දුවගෙන ඇවිල්ලා සෙට් එකට එකතු වෙනවා. ඉතින් ළමයි ටික කානුවට බහින්න හැදුවට හමුදාව ඊටත් කලින් වැඩ පටන් ගෙන ඉවරයි. ටැනියල් දුන්න මැප් එකට අනුව හමුදාව ප්ලෑන් කරන්නේ පාළු ගෙදරක තියෙන පරණ ලිඳක් හරහා කාණු පද්ධතියට බහින්න. ඉතින් පූජටම් 13ක් තියෙන්නේ තැන් 13ක හින්දා කණ්ඩායම් බෙදලා යන්න සිද්ධ වෙනවා. ටැනියල් සහ අර සයිකික් සොල්දාදුව ඉස්සරහින් යද්දී හැන්ඩ්ලන් තීරණය කරනවා එළින්දගෙන මේ මෙහෙයුම කෝඩිනේට් කරන්න. හැන්ඩ්ලන් ඇතුළට නොගියට ඇතුළේ වෙන දේ ගැන නම් එයාගේ හිතේ තියෙන්නේ ලොකු කනස්සල්ලක්. ඉතින් දැන් එක පැත්තකින් හමුදාව අනිත් පැත්තෙන් මේ පොඩි ළමයි සෙට් කණ්ඩායම් දෙකම යන්නේ මරණේ කට ඇතුළට. ඉතින් කාට කලින් කාට යක්ෂයා හම්බ වේවිද? ඉතින් කොහමරි මේ හමුදා කණ්ඩායම දැන් ජෙනරල්ගේ දැඩි නියෝගය යටතේ ඉඳිද්දී ජෙනරල් කියන්නේ පොඩි හරි අමුතු දෙයක් දැක්කොත් හිතන්න එපා කෙලින්ම වෙඩි තියලා දාන්න කියලා. ගමනත් ගණන්දකාර කාණු පද්ධතිය ඇතුලේ අතපයක්වත් පේන්නේ නැති වුණාට ටැනියල් බොහොම විශ්වාසයෙන් ඉස්සරහට යද්දී අර සයිකික් සොල්දාදුවට දැනෙනවා එයාගේ ඇඟේ මයිල් කෙලින් වෙන තරම් භයානක බලවේගයක් දැන් ළඟ පාතම තියෙනවා කියලා. ඉතින් එක පාරටම ඉස්සරහින් වතුර පිරුණු තැනක් හම්බ වෙද්දී සොල්දාදුවේගේ ගැඹුර බලලා කිසි අවුලක් නැහැ තන හිසටවත් වතුර නැහැ කියලා එගිඩ වෙන්න ගනිද්දී අර සයිකික් සොල්දාදුව වතුරට පස්සාම වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. අනිත් අයට මේ නොගැඹුරු වතුර එයාට දැනෙන්නේ අඩියක් නැති පාතාලයක් වගේ. ඉතින් වතුරට ඈතින් පේන එළියක් පස්සේ එයා පීනගෙන ගිහිල්ලා ගොඩ වෙද්දී දකින්නේ එයා ඉන්නේ කානුවක නෙවෙයි ගෙදර බාට් එකක කියලා. එතෙ මේ අතරපාරේදී කානුවේ ඉතිරි වෙච්ච සොල්දාදුව බය වෙන්නේ තමන්ගේ ඇස් ඉස්සරහම මේ සයිකික් සොල්දාදුව වතුරට වැටලා අතුරුදහන් වෙච්ච සිද්ධවීම. ඒ මදිවට වටේ තියෙන අන්ධකාරය ඇස්සේ අමුතු ඇඟිලි වගේක් මතුවෙලා එයාලා දිහාවට ඇදෙන්න පටන් ගනිද්දී මුළු කානුවම අන්තිමට වෙඩි සද්දෙන් දෙවනත් වෙනවා තමයි අපිට ඇහෙන්නේ. ඉතින් මේ වෙඩි සද්දය ඇහිලා ඉස්සරහින් ගියපු සෙබළු ටිකත් කෑ ගහලා අහනවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේක තමයි වෙලාව කියලා හිතපු ටැනියල් හමුදාව අතාරලා දාන පරමාර්ථයෙන් පණ කඩාගෙන ඉස්සරහට දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ පස්සෙන් එළවගෙන එන හමුදාව වෙඩි තියද්දී ඩැනියල්ගේ බෑග් එකේ තිබුණු අර රෝස් නැන්ද දීපු වටිනම වස්තුව අර කළු පාට උල්කාපාත පිහිය එයාට නොදැනීම එයාගේ බෑග් එකෙන් එළියට විසික් වෙලා වතුරට වැටෙනවා. ඉතින් ජීවිතේ බේර ගන්න දුවන ටැනියල්ට ඒක ආයෙත් අතට ගන්න වෙලාවක් නැහැ. කොහොමවත් අපරාධේ යක්ෂයව මරන්න කියලා තිබුණු එකම ආයුධය දැන් තියෙන්නේ කානුවේ වතුර යට. ඉතින් යාළුවනේ මේ අතරවාරයේදී ලිලි ඇතුළු ළමයි ටික අනිත් පැත්තෙන් මේ කානුවට බහින්නේ මැඩීගේ මග පෙන්වීම යටතේ. ලිලි හැමෝටම අර බය නැති වෙන විදිහේ බෙහෙත් පෙති 3 ගානේ දීලා ලෑස්ති කළත් කානුව ඇතුලේ පාරවල් ටික දැක්කට පස්සේ නම් කටියටම නිකන් පිස්සු වගේ. හැබැයි පුදුම කියන්නේ මැඩීට මේ පාරවල් හොඳට මතකයි. එයා හරියට තමන්ගේ ගෙදර වගේ ඉස්සරහට යද්දි අන්තිමේදී කොන්ක්‍රීට් ප්ලැට්ෆෝම් එකක් වගේ තැනට ආවට පස්සේ මැඩී කියනවා මෙන්න මෙතන තමයි ජෝකර්ගේ තැන කියලා. ඉතින් මේ වෙලාවේදී හැමෝටම අමුතු බයක් දැනෙන්න පටන් ගනිද්දි එක පාරටම වතුර මතු පිටට පාවෙලා එන්නේ අර අතුරු දහන් වුණු ෆ්ලිපි සහෝදරයෝ දෙන්නයි නංගිගේ මලසිරුරු. ඉතින් ලිලිට ඉබේටම වගේ කෑ ගැහෙද්දි වේදිකාව උඩ ඉන්න මැඩී නිකන් අමුතු විදිහේ සින්දුවක් කියන්න පටන් ගන්නවා. ඉතින් මේක කියද්දිම මැඩීගේ මූණ එක පාරටම විකෘති වෙලා ඇඟ ඇකිලිලා ඊළඟ තපරේ එතන හිටගෙන ඉන්නේ නම් මැඩී නෙවෙයි ඒ තමයි පෙනිවයිස්. දෙයනේ මෙච්චර වෙලා මේ ළමයි ටික ආවේ මැඩී එක්ක නෙවෙයි වෙස්වලා ගත්ත යක්ෂයාත් එක්ක. ඉතින් රවටුණා කියලා තේරුම් ගත්ත මේ ළමයි ටික පණ එපා කියලා ආපහු දුවද්දි ලිලිව කොමාරි අවාසනාවන්ත විදියට බිම වැටෙනවත් එක්කම එයා ආපහු නැගිටලා බලද්දි යාළුව කවුරුත් ළඟපාතකවත් නැහැ. ඉතින් මේ අතරපාරේදී උඩින් ඉඳන් සපෝට් කරන හැන්ඩ්ලටයි එයාගේ පාර්ට්නර්ටයි පොළව යටින් ළමයින්ගේ කෑ ගැහිල්ලක සද්දයක් ඇහෙනවා. මේ මොකද්ද කියලා බලන්න උදව් කරන්න යන්න හදද්දිම හැන්ඩ්ලන් දකිනවා අඳුර අස්සෙන් එයාගේ නෝනා ශාලට් එයා දිහාවට ඇවිදගෙන එනවා. හැබැයි පාර්ට්නර්ට නම් එහෙම කෙනෙක් පේන්නේ නැහැ. කොහොමද එක පාරටම ලයිට් නිවි නිවි පතු වෙද්දි හැන්ඩ්ලන්ට තේරෙනවා මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඒ කියන යක්ෂයා කියලා. ඉතින් කිසිම දෙයක් හිතන්නේ නැතුව එයා වෙඩි තියනවා. කොහොමද මේ රූපේ වතුරට වැටුණට පස්සේ එයා ළඟට ගිහිල්ලා බලද්දි තන කවුරුවත් නැහැ. හැන්ඩ්ලන් අන්තිමට ගැහි ගැහි තමන්ගේ පාර්ට්නර්ට කියනවා මොනව දැක්කත් කමක් නැහැ වෙඩි තියලා දාපන් කියලා. ඒ දෙකම ආයෙමත් ළමයින්ගේ සද්දයක් ඇහෙනවත් ඒකම හැන්ඩ්ලන් හිතන්නේ මේක තවත් එක මායාවක් කියලා. ඒ නිසා එයා ආයෙමත් වෙඩි තියන්න හදනවා. කොහොමද වෙලාවට මෙයාගේ පාර්ට්නර් ඉස්සරහට පැනලා මේ වෙඩි උණ්ඩේ එයාගේ ඇඟට ගන්නවා. කොහොමද බලාගෙන යද්දි ඒ දුවගෙන ආවේ මායාවක් නෙවෙයි අර ළමයි ටික. ඒ කියන්නේ විල් ඇතුළු පිරිස. හැන්ඩ්ලන්ගේ අතින් වෙඩි වැදුණු පාර්ට්නර් කොහොමද අවාසනාවන්ත විදියට එතනම මැරිලා යනවා. තමන්ගේ අතින්ම තමන්ගේ යාළුවෙක් මැරිච්ච එක ගැන පසුතැවෙන්නවත් අපේ හැන්ඩ්ලන්ට වෙලාවක් නැහැ. හැන්ඩ්ලන් ළමයින්ට කෑ ගහනවා පුළුවන් ඉක්මනට දුවපල්ලා කියලා. ඉතින් මේ කලබලය ඇස්සේ ලිලි තනි වෙලා එළියට එන්න පාරක් හොයමින් ඉඳිද්දි යන්න තැනක් නැතුව ඩෙඩ් එන්ඩ් එකකට හිර වෙන ලිලි
දකිනවා පෙනිවයිස් යක්ෂයා hina වෙවි එයා ළඟට එන විදිහ. ඉතින් ලිලි බීපු බය නැති වෙන පෙතිවල කිසිම වැඩක් වෙන්නේ නැහැ. කකුල් දෙක එයාගේ හොඳටම බයෙන් වෙවුලන්න පටන් ගන්නවා. යක්ෂයාගේ ඇඟට පයින්න ඔන්න මෙන්න කියලා තියද්දිම වතුර ඇටේ නිල් පාට යමක් දිලිසෙන්න ගනිද්දි තමයි අපිට දකින්න ලැබෙන්නේ මේ තමයි අර ටැනියල් අතින් නැති වෙච්ච උල්කාපාත පිහිය කියලා. ඉතින් පුදුම කියන්නේ මුළු හමුදාවටම බය නැති මේ යක්ෂයා ඒ පිහිය එළිය දැක්ක ගමන් ගැස්සිලා පස්සට වෙලා අඳුරේ හැංගිලා යනවා. ඉතින් මේක දැකපු ලිලිට තේරෙනවා මේ පිහිය මොකක් හරි බලයක් තියෙනවා කියලා. ඒත් එක්කම එයා එක අහුල ගන්නව අතරේ අර බාත්ටබ් එකෙන් මතුවෙච්ච සයිකික් සොල්දාදුව ඉන්නේ තවත් භයානක හීනයක් ඇතුලේ. එයාට පේන්නේ එයාගේ ආච්චි සීයයි අතර සිද්ධ වෙන රණ්ඩුවක්. ඉතින් සීය බල කරනවා අර තහනම් පෙට්ටිය අරින්න කියලා. ඉතින් මේ මානසික වදෙන් මිදිලා අන්තිමට සොල්දාදුව ඇතලෝකෙට එද්දි එයා දකින්නේ හැන්ලන්ගේ මැරුණු පාර්ට්නර්ගේ මිනිය කන්දක් උඩ තියෙන විදිහ. කොමරි අන්තිමට යාන්තමෙන් එළියට ආපු ලිලි අනිත් යාළුවෝ ටිකත් එක්ක එකතු වුණාට පස්සේ අලුත් යෝජනාවක් කරනවා. අපි ආයෙමත් යමු. මං හොයාගත්ත අර පිහියට මේ යක්ෂය බයයි. අපිට මේ පිහියෙන් ඌව මරලා දාන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේ වැඩේට කවුරුත් කැමති වෙන්නේ නැහැ. රොනි එකපාරටම යක්ෂාවේශයෙන් ලිලිට ඇඟිල්ල දික් කරලා කියන්නේ මේ ඔක්කොම උඹේ වැරදි. උඹට අර මගුල් මැඩිව හොයාගන්න උන හින්දා තමයි අපිත් මේකට පැටළුනේ කියලා. නැත්තම් මේ යක්ෂයා අපේ පස්සෙන් එන්නෙත් නැහැ කියලා කියද්දි ලිලි අඬ තමන් නිවැරදි කියලා කියන්න හැදුවත් අන්තිමට රොනි කියන්නේ උඹ බෙරලාවට මගේ තාත්තා දැන් මිනිමරුවෙක් කියලා එයාට හැංගිලා ඉන්න සිද්ධ වෙලා තින්නේ උඹ හින්දා කියලා. අන්තිමට එකට හිටපු මේ යාළුවෝ ටික අන්තිමේදී හතුරු වගේ වෙන් වෙලා යනවා. ඉතින් විල් ගෙදර ගියාට පස්සේ එයාට තාත්තගෙනුත් හොඳටම ගුටි කන්න සිද්ධ වෙනවා එයා කරපු වැඩේ හින්දා. ඉතින් අන්තිමට මේ ළමයි ටික දැන් ඉන්නේ වෙන වෙලා තනිව කිසිම හවුහරණක් නැතුව. කමන ගෙදර ආපු විල්ට හැන්ඩ්ලන් බනින්නේ නිකන් යකෙක් වැහිලා වගේ තමුස්සට පිස්සුද මං එපා කියද්දිත් මොන එහෙකටද ගෙදරින් ගිහිල්ලා අර කාණුවස් රින් ගන්න ගියේ මගේ පාර්ට්නර් දුන් මැරුණේ උඹ හින්දා කියලා තාත්තා කෑ ගහද්දි විල් නම් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. මොකද විල් දන්නවා එයා කළේ වීරක්‍රියාවක් කියලා. එයා තාත්තගේ මූණටම කියනවා තාත්තා මම මගේ යාළුවෝ වෙනුවෙන් කළේ හරි දෙයක්. ඔයාට ඒක තේරුම් ගන්න බැරින් ඔයා පයගුල්ලෙක් නිසා කියලා. ඉතින් මේ කතාවට හැන්ඩ්ලන්ට තව තරහ ගියත් විල් තාත්තගේ අත ගසලා දාලා කාමරයට යන්නේ. මට ඔයත් එක්ක තව කතා කරන්න දෙයක් ඉතුරුලා නැහැ කියන ගමන්. ඉතින් තාත්තා හිතන්නේ පුතාට තාම මේකේ බරකතලකම තේරුනේ නැහැ කියලා උනාට ඇත්තටම මේ පොඩි එකා දන්න දේවල් වලින් භාගයක්වත් මේ තාත්තා දන්නේ නැහැ කියලා අපිට පැහැදිලි. ඉතින් මේ අතරවාරයේදී මුළු නගරයම දැන් හැන්කෝ හොයමින් ඉන්න අතරවාරයේදී හැම තැනම වොන්ටඩ් පෝස්ටර්ස් ගහලා තිබ්බට හැන්ක් ඉන්නේ කාටවත් හොයාගන්න බැරි ආරක්ෂිත තැනක. අර වාහනේ පෙරලිච්ච වෙලාවෙදිම පැනගත හැන් කෙලින්ම යන්නේ එයාගේ පරණ පෙන්වතියක් හොයාගෙන. ඒ වෙන කවුරුවත් නෙවෙයි අර පිස්සන් කොටුවේ හෙඩ් නර්ස්. මේ නර්ස් ෂාලට් අඳුරන හින්දා ෂාලට්ගේ සහයෝගයත් ඇතිව මෙයාලා හැන්ක් වහංගන්නේ කැලෑම මැද්දේ තියෙන අර කැබින් එකේ. ඉතින් මේක ඉස්සර මේ සොල්දාදුව පාර එකක් විදියට පාවිච්චි කරපු තැනක්. පුදුම කියන්නේ මෙතන හොයලා දෙන්න උදව් කළේ අර සයිකික් සොල්දාදුවමයි. පවුනදා ෂාලට් තමන්ගේ හිතේ තියෙන ප්ලෑන් එක කාටවත් නොකිය විල්වයි රොනිවයි අරගෙන මේ කැලෑවේ කැබින් එකට එනවා. අන්තිමට මාස ගණනාවකින් තාත්තව නොදකපු රොනි දුවගෙන ගිහිල්ලා තාත්තගේ ඇඟේ එල්ලෙන්නේ හෝ ගාලා අඬන ගමන්. ඉතින් මේ සංවේදී දර්ශනය දිහා බලා ඉන්න අර හිතහයිය සල්කික් සොල්දාදුවගේ හිතත් ටිකක් උණු වෙන්න පටන් ගන්නවා. කම්න ෂාලට් තමන්ගේ පුතාගේ ඔළුව අත ගන්න ගමන් කියනවා පුතා ඔයා ඔයාගේ යාළුව වෙනුවෙන් කරපු දේ ගැන මමත් ඇත්තටම ආඩම්බර වෙනවා කියලා. කමුණත් මේ වෙලාවේදී හැන්ඩ්ලන් බැන්නට එයාගේ අම්මත් ඉන්නේ පුතාගේ පැත්තේ කියලා අපිට පැහැදිලියි. මේ අතරවාරයේදී ෂාලට්ලා ගියාට පස්සේ සල්කික් සොල්දාදුව එයාගේ බැරක්කේ කාමරයට වෙලා දොර වහ ගන්නවා. ඉතින් එකපාරටම දොරට තට්ටු කරන සද්දෙට එයා ගැස්සෙලා බලද්දි මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි හැන්ඩ්ලන්. ජෙනරල් ෆ්‍රැන්සිස්ගේ අලුත් නියෝගය අරගෙන තමයි හැන්ඩ්ලන්ට වෙලා තියෙන්නේ. හැන්ඩ්ලන් කියනවා අපි ආයෙත් අර පූජා ටැම් ටික හොයන්න පටන් ගන්න ඕනි කියලා. හැබැයි සොල්දාදුව මොන කලු කරගෙන කියනවා හැන්ඩ්ලන් දැන්වත් ඕක නවත්තපන්. අපි මේ සෙල්ලම් කරන්නේ අපි නොදන්න මහා ලොකු බලවේගයක් එක්ක කියලා. මේ වෙලාවේදී හැන්ඩ්ලන්ටත් පොඩි ප්‍රශ්නයක්. ඇයි මෝ එකපාරටම මෙච්චර බය වුනේ කියන එක. කමුණත් එතකොටම තමයි මේ සොල්දාදුව ඇත්ත කියන්නේ. මම පොඩි කාලේ ඉඳන්ම හොල්මන් දකිනවා. මගේ ආච්චි මට ඉගැන්නුවා මනසින් ලොකු පෙට්ටියක් මවාගෙන ඒ දකින භයානක දේවල් ඒ පෙට්ටිය දාලා ලොක් කරන්න කියලා. ඉතින් එදා ඉඳලා මම ඒක කළා. හැබැයි ඊයේ කාණුව ඇතුළතදී මම දැක්ක දේ කොච්චර භයානකද කියනවනම් ඒකෙන් මගේ මනසේ තිබුණ මේ පෙට්ටියත් කැඩුනා. මට දැන් මේ පෙට්ටිය වහන්න විදියකුත් නැහැ. මෙහෙම කියද්දි සොල්දාදුව කාමරේ මුල්ලක් පෙන්නලා හැන්ඩ්ලන්ට කියනවා උඹට පේන්නේ නැති වුණාට ඔන්න ඔතනත් මැරුණු කෙනෙක් මන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ කතාව අහලා හැන්ඩ්ලන්ටත් එක බය හිතුණට එයාට ඕන කොහොම හරි මේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න. හරි මට උදව් කරපන්. මට ඕන මගේ පවුලත් කොහොම හරි බේරගන්න කියලා හැන්ඩ්ලන් ඉල්ලුවත් සොල්දාදුව කියන්නේ මට ආයෙත් බෑ මගේ ඔළුව අහුල් කරගන්න කියලා විතරයි. ඉතින් හිස් අතින් අන්තිමට ගෙදරින් හැන්ඩ්ලන් දකින්නේ ෂාලට් බෑග් ටික පැක් කරන විදිහ. ඉතින් ෂාලට් දැන් නම් ඉන්නේ තීරණාත්මකම තැනක. එයා හැන්ඩ්ලන්ට කෙලින්ම කියනවා ඔය අපි අරගෙන ඇවිල්ලා තියෙන අපායකට මම හැන්ක්ව හංගගෙන ඉන්නවා. එයාට පැනලා යන්න උදව් කරලා මමත් මේ නගරෙන් යනවා. මං ආයි කවදාවත් මෙහෙට එන්නේ නැහැ කියලා කියද්දි හැන්ඩ්ලන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් අන්තිමට රට බේර ගන්න ගියපු හැන්ඩ්ලන්ට සිද්ධ වෙන්නේ එයාගේ පවුලත් නැති කරගන්න. ඉතින් මේ අතරවාරයේදී ඉස්කෝලේ පන්ති කාමරේ ඉන්න ලිලි ඉන්නේ චර හොඳ සිහියකින් නම් නෙවෙයි. අර යක්ෂයා කියපු කතා තාමත් එයාගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙනවා.
ඇත්තටම මමද මගේ යාළුවන්ට කරදර කරේ කියලා හිත ඉඳිද්දිම එයා නිකමට ඩෙස්ක් එක අරනවත් එක්කම තියෙන ඩෙස්ක් එක ඇතුලෙන් එළියට පයින්නේ අර තාත්තගේ අත්පා එකතු වෙලා හැදුණු පොව්වල්ලා. එහෙම නැත්නම් ටොපස් මොන්ස්ටර්. ලිලි බය වෙලා පන්තිය මැදම සිහිය නැතුව වැටෙන්න ගිහිල්ලා ආයෙ PSCවට එනවත් එකම මේක මායාවක් කියලා තේරුණාට පස්සේ එයා කරන්න බෑග් එකේ තිබිච්ච අර කළු පිහිය ඇදලා අරගෙන ඩෙස්ක් එකට වේගෙන් ගහලා වහලා දාන එක. ඉතින් අන්තිමට ටීචර් කෑ ගැහුවට ලිලියට දැන් කාගෙනවත් වැඩක් නැහැ. එයා පිහිය බෑග් එකට දාගෙන පන්තියෙන් එළියට දුවගෙන යන්නේ. මට මේ ලෝකේ කාගෙන්වත් වැඩක් නැහැ කියලා හිතාගෙන වගේ. එතකොට මේ වෙච්ච දේවල් වලින් පස්සේ ලිලිට යන්න තැනකුත් නැහැ. එයාට ඉන්න එකම විශ්වාසවන්ත කෙනා අර හෙඩ් නර්ස් විතරයි. ලිලි මේ වෙලාවේදී කෙලින්ම යන්නේ මේ නර්ස්ගේ ගෙදරට. කොහොමනත් ගෙදරට ගැහුවත් කවුරුත් නැති හින්දා ලිලි මේ ගෙට රින් ගලා උඩ තට්ටුවේ තියෙන ඇටික් එකට යනවා. ඉතින් එතන මේසයක් උඩ තියෙන පරණ ෆොටෝ ඇල්බම් එකක් දිහා බලද්දි ලිලිට හුරුපුරුදු මූණ පේනනවා. ඒත් එක්කම නර්සුත් මේ ස්ථානයට එනවත් එක්කම ලිලි දුවගෙන ගිහිල්ලා නර්ස් බදාගෙන අඬන ගමන් කියනවා අනේ මට උදව් කරන්න. මට නම් දැන් හොඳටම පිස්සු වගේ කියලා. හැබැයි ලිලිගේ ඇස ගැටෙන්නේ එතන රාක් එක තියෙන ෆොටෝ ෆ්‍රේම් එකකට. ඒකේ ඉන්නේ ජෝකර් කිට්ක දාගත්ත මිනිහෙක්. ලිලි මේ වෙලාවේදී ගැස්සිලා මේ ඉන්නේ අර යක්ෂයා නේද කියලා අහද්දි නර්ස්ගේ මූණේ මැවෙන්නේ අමුතුම විදිහේ සතුටක්. එයා ලිලිගේ අත් දෙක අල්ලගෙන අහනවා ඇත්තටමද ඔයා එයාව දැක්කද කියලා. ඉතින් මෙන්න මෙතනදී තමයි කතාවේ ලොකුම රහස එළියට එන්නේ. නර්ස් මේ වෙලාවේදී අඬ hina වෙලා කියනවා "දුවේ ඒ යක්ෂයා නෙවෙයි ඒ මගේ තාත්තා" කියලා. ඉතින් දැන් තමයි අපිට තේරෙන්නේ මේ නර්ස් නිකම්ම කරුණාවන්ත කෙනෙක් නෙවෙයි කියන එක. එයා කියන විදිහට එයාගේ තාත්තා ඉස්සරහා කානිවල් එකක වැඩ කරපු ජෝකර් කෙනෙක්. දවසක් මොකද්දෝ බලවේගයක් ඇවිල්ලා මුළු සර්කස් එකම විනාශ කළාට පස්සේ තාත්තා තුරුදහන් වෙලා. ඉතින් එදා ඉඳන් මේ ගෑනු කෙනා බලාගෙන හිටියේ එයාගේ තාත්තා ආපහු දවසක එනකන්. ඉතින් දවසක් ඉස්පිරිතාලට ආපු ළමෙක් කානුවක් අස්සේ ජෝකර් කෙනෙක් දැක්ක කියලා කිව්වට පස්සේ නර්ස්ගේ ඇඟත් හිරිවැටලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ડોක්ටර්ස්ලා ඒ ළමයට පිස්සු කියලා කිව්වට නර්ස් රහසෙම ඒ ළමයව එක්කගෙන ගිහිල්ලා තියෙනවා මේ කානුවකාවට. ඉතින් එතනදී අහසින් රතු බැලුමක් පාවෙලා ඇවිල්ලා අර භයානක යක්ෂයා මතු වුණාට පස්සේ මේ පොඩි ළමයා බය වුණත් නර්ස් දැක්කේ යක්ෂයෙක්ව නෙවෙයි තමන්ගේ තාත්තව. ඉතින් නර්ස් ආදරෙන් තාත්තේ කියලා කතා කරද්දී ඒ යක්ෂයා කට පුරාම දත් පෙන්නලා hina උනේ තමන්ගේ දුවව අඳුරගෙනද නැත්නම් එයාට අලුත් ගොදුරක් ලැබුණ සතුටද කියලා නම් අපි හරියට දන්නේ නැහැ. කොහොමුණත් ලිලි නම් දැන් ඉන්නේ මර උගුලක. පොඩ්ඩක් අපි ආයෙමත් වතාවක් අර හෙඩ් නර්ස්ගේ අතීතයට ගිහිල්ලා බැලුවොත් එදා කානු පද්ධතිය ඇතුළතදී ජෝකර් මතුවේදී නර්ස් අර පොඩි ළමයව බේරගන්න හැදුවට එයාගේ අත ලිස්සලා මේ ළමයා වැටෙනවා. ඒත් එක්කම යකඩ ගේට්ටුවක් වැහිලා මේ ළමයව යක්ෂයට බිලි වෙනවා. අන්තිමේදී ලේ ගංගාවක් ගලාගෙන යද්දී නර්ස් පයෙන් වෙව්ල ඉඳිද්දී තමයි එහා පැත්තෙන් ඇහෙන්නේ එයාගේ තාත්තගේ කටහඬ. "දුවේ මට යව ගොඩාරියක් මතක් වුණා" කියලා තාත්තා කතා කරද්දී මේ ගෑනු කෙනාට මේ යක්ෂයව පේන්නේ නැහැ. එයාට පේන්නේ ආදරණීය තාත්තෙක්ව. ඉතින් එයා අන්තිමට ගිහිල්ලා මේ ගේට්ටුව ඇරලා දෙනවා. ඉතින් වර්තමානයට ආවට පස්සේ නර්ස් මේ පරණ මතකයත් එක්ක සතුටු කඳුල හලහල ඉඳිද්දී එයාගේ ජීවිතේ එකම බලාපොරොත්තුව තාත්තා එක්ක ආපහු එකතු වෙන්න උනාට හැමදාම රතු බැලුම ඇවිල්ලා තාත්තව අරගෙන යනවා. හැබැයි දැන් ලිලි ජෝකර්ව දැකලා තියෙන නිසා නර්ස් හිතන්නේ තාත්තා ආයෙමත් වතාවක් ඇවිල්ලා කියලා. ලිලි මේ වෙලාවේදී බයෙන් කෑ ගහලා කියනවා "අනේ නර්ස් ඒ යක්ෂයෙක් ඌ මිනිස්සු මරනවා" කියලා. ඉතින් මේ වෙලාවේදී නර්ස් hina වෙලා අහන අමුතු ප්‍රශ්නේ තමයි "දුවේ ඔයාගේ තාත්තා මැරුණා ආයෙත් දකින්න ලැබෙනව නම් ඔයා අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන ඕනවට වඩා වද වෙනවද" කියලා. ඉතින් මේක අහපු ගමන් ලිලියට තේරෙනවා මේ කෑනෙට දැන් හොඳටම පිස්සු කියලා. ලිලි බොරුවට ඔණුව වනන ගමන් හෙමින් සැරේ බෑග් එකට අත දාලා අර කළු පාට උල්කාපාත පිහිය අතට අරගෙන නර්ස් අහක බලන තපරේදී පණ එපා කියලා මෙතනින් දුවලා කොහොම හරි එළියට පැන ගන්නවා. ඉතින් ලිලිට යන්න එන්න තැනක් නැතුව පාරේ අන්තිමේදී තනි වෙද්දි අනිත් යාළුවෝ සෙට් එක ආපහු එකතු වෙද්දි විශේෂයෙන්ම අර කර්ලි හෑ එක තියෙන කොල්ලා අර ඇහැට තුවාල වෙච්ච යාළුවට මාර විදියට ආදරය කරන්න පටන් අරගෙන ඉතින් කෙල්ලගේ ඇහැ විකෘති වෙලා තිබ්බත් මූට පේන්නේ ඒක මාරම ලස්සන විදියට. පොඩි එකෙක් වුණාට මූ මාරම ජෙන්ටල්මන් ටෝන් එකකින් මේ කෙල්ලට අන්තිමට ඇහැට දාන්න අයි පැච් එක පවා හොයාගෙන ඇවිල්ලා පුදුම කරන්නේ ඔයා කොහොම හිටියත් මාරම ලස්සනයි කියලා පෙන්වන්න වගේ. ඉතින් තවත් දවසකදී මේ විල් මේ සෙට් එකත් එක්ක ආපහු යනවා අර කැබින් එකට. රොනි නම් දැන් ඉන්නේ යාගේ තාත්තා දාලා යන්න බැරිම තත්ත්වයක වුණත් යාළුවෝ කොච්චර කතා කළත් රොනි කියන්නේ මට දැන් ඇති වෙලා තියෙන්නේ මට ආයේ ඔය යක්ෂයා පස්සේ යන්න ඕන නැහැ කියලා. ඉතින් විල් ගිහිල්ලා හෑන්ක් එක කතා කළත් හෑන්ක් කියන්නේ මගේ දුව ආයෙත් අනතුරේ දාන්න මමත් කැමති නැහැ කියලා. කොහොමද මේ කැබින් එක ඇතුලේ බොහොම සාමකාමී වාතාවරණයක් මේ වෙද්දි තිබ්බත් එළිය ලොකු කුණාටුවක් එන්න නියමිතයි කියන එක නම් කවුරු තාම හරියට දන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ අතර වාරයේදී නගරේ බාරයක හිටපු ෂෙරිෆ් හොඳටම බීගෙන ඉඳිද්දී නගරාධිපති එයාව රස්සාවෙන් අස් කරලා තියෙන්නේ හෑන්ක්ව අල්ලගන්න බැරි වෙච්ච සිද්ධියට. ඉතින් මිනිහා නම් දැන් පාටම කේන්තියකින් තමයි ඉන්නේ. හැබැයි මිනිහා කාටවත් නොකියුවට ඊට විනාඩි ගානකට කලින් එයාට නිර්නාමික කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කතා කරපු ගෑනු කෙනා ඔතුවක් දෙනවා හෑන්ක් හැංගිලා ඉන්න කැලෑ මැද්දේ තියෙන කැබින් එක ඇතුලේ කියලා. ඉතින් රස්සාව නැති වුණත් පලි ගන්න ඕන හින්දා ෂෙරිෆ් තවත් මැරයොටේකොත් ලෑස්ති කරගෙන මේ වැඩේට එදා රෑ වෙද්දි පිටත් වෙනවා. මේ වෙලාවේදී කැබින් එක ඇතුලේ හෑන්ක් පොඩි
වෙල් එක්ක කතා කර කර ඉඳිද්දිම හැන්ක්ට තේරෙනවා විල් කියන්නේ හරිම හොඳ ළමයෙක් කියලා. එයා විල්ට කියනවා පුතේ මට මොනවා හරි වුණොත් මගේ රොනී දුවව හොඳට බලා ගන්න කියලා. ඉතින් එයා හරියට මේ වෙලාවේදී කතා කරන්නේ නිකන් එයාට මරණේ සුවඳ දැනෙලා වගේ. ගමනත් එක පාරටම වාහන සද්දයක් ඇහිලා බලද්දි මුණ වහගත්ත මැරයෝ සෙට් එකක් මුළු කැබින් එකම වට කරගන්නවා. තොර කඩාගෙන අන්තිමට ඇතුළට එන මේ මැරයෝ සොල්දාදුවන්ට තර්ජනය කරලා ඉල්ලන්නේ හැන්ක්ව. මේ සොල්දාදුව නම් කියන්නේ එහෙම ලේසියෙන් බය වෙන જાතියක් නෙවෙයි. එයාලා කියනවා මේ එහෙම කෙනෙක් නෑ ඵලයල්ලා යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී අහිංසක මිනිස්සුන්ට කරදරයක් වෙනවට අකමැති හැන්ක් කමර ඇතුලෙන් එළියට එනවා මං ඉන්නේ මෙහෙ කියාගෙන. ඉතින් මේක දකිද්දි සොල්දාදුවන්ටත් යකා වැහිලා තමන්ගේ ආරක්ෂාව යට තියෙන කෙනෙක් පිටුන්ට අරගෙන යන්න ඉඩ දෙන්න මේ සොල්දාදුව එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. මේ තත්ත්වය බොහොම දරුණු වෙනවා කියලා දැකපු මේ මැරකණ්ඩායමේ නායකයෙක් කියනවා හරි අපි එළියට ගිහලා මේ ගැන කතා කරගමු කියලා. සොල්දාදුව හිතන්නේ මේක සාම සාකච්ඡාවක් සඳහා වුණා කියලා උනාට එළියට බැස්ස ගමන් මේ මැරය කරන්නේ තොර ජනෙල් එළියෙන් ලොක් කරලා කරන්ට් එක කපලා දාන එක. ඉතින් ඊළඟ තප්පරේදී ජනෙල් වීදුර බිඳගෙන ඇතුළට වැටෙන්නේ පෙට්‍රල් බෝම්බ ටිකක්. අන්තිමට බලාගෙන ඉඳිද්දී මේ මුළු කැබින් එකම ගිනි ගන්න පටන් ගන්නවත් එක්කම සොල්දාදුව අපිට වෙඩි තිබ්බට එළින්ද මැරය වට කරගෙන වෙඩි තිබ්බ හින්දා කාටවත් පැන ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්තිමේදී ජොරවල් ජනෙල් සේරම බ්ලොක් වෙලා තේදී හැන් කෑ ගහනවා ළමයි ටික ඉක්මනටම බිම දිගා වෙන්න කියලා. මෙයාසේ දුම සහ ගින්දර මැද්දේ අර සයිකික් සොල්දාදුවට පේනවා එයාගේ මරුණු යාළුවෙක්ගේ ආත්මේ කාමරේ මුල්ලක ඉඳගෙන අත දික් කරන විදිය. ඉතින් එතන ෆ්‍රිජ් එක අයින් කළාම යාට දකින්න ලැබෙන්නේ පොළව යටට යන්න පුළුවන් විදිහේ රහස් පිම් කපඩාවක්. හැබැයි ඉතින් යන්න හදද්දිම එයා දකිනවා තවත් ආත්මයක් කැබින් එක පුරාම පැතිරලා තියෙන මේ මරණ බිය කෑ ගහilla තමයි අන්තිමට පෙනී වයිස්ගේ ප්‍රියතම කෑම බවට පත් වෙන්නේ. ඉතින් මේ බිය ඉව කරගෙන අර විකෘති හිනාවත් එක්ක ජෝකර් යක්ෂයා කින්දර මැද්දෙන් මතුවෙනවා. සොල්දාදුව ඉක්මනටම හැන්ක්වයි ළමයි ටිකයි බිම්මහට තල්ලු කරාට අවාසනාවට අර කර්ල් හොන්ඩේ තියෙන කොල්ලයි අනිත් කෙල්ලයි ගිනි ගොඩට මැදි වෙනවා. ඉතින් මේ ගින්දර මැද්ද හිරවුණු මේ පොඩු දෙන්නට පැනගන්න තියෙන එකම එක තැනයි එතන තිබ්බේ ලොකු ලී පෙට්ටියක්. හැබැයි ප්‍රශ්න කියන්නේ ඒක ඇතුලේ ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි. මේ වෙලාවේදී අර කර්ලි කොල්ල තපරයක්වත් හිතන්නේ නැහැ. එයා තමන් ආදරය කරන මේ ගෑන් ළමයා පෙට්ටිය ඇතුලට දාලා පියන වහලා දානවා. කෙල්ල ඇතුලේ ඉඳගෙන ඔයත් කොහොම හරි ඇතුලට එන්න කියලා කෑ ගැහුවා. කොල්ල පියන උඩින් වාඩි වෙලා ඒක තද කරගන්නේ කෙල්ලව බේරගන්න කියලා හිතාගෙන. අන්තිමට වටේම තියෙන ගින්දර එයාගේ ඇඟට එද්දි මේ පොඩි වීරයා වේදනාවෙන් කෑ ගහන සද්ද ටිකෙන් ටික අන්තිමට නැති වෙලා යනවා. කොමනත් පෙට්ටිය ඇතුලේ ඉන්න කෙල්ලට ඇහෙන්නේ තමන්ගේ ජීවිතය බේරගත්ත යාළුවා පණ පිටින් පිච්චෙන සද්ද විතරයි. ඉතින් මේක නම් බොහොම සංවේදී සිදුවීමක්. මේ අතරවාරයේදී එළියේ හිටපු ෂෙරිෆ් ඇතුළු පිරිස හිතන්නේ ඇතුළේ හිටපු ඔක්කොම ටික අළු වෙලා යන්නේ නැති කියලා. වැඩ ඉවරයි කියලා කටේ වාහනවලට නැගලා ගියත් අර හෙඩ් නර්ස්ගේ මහත්තයාගේ කාර් එක විතරක් ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා. මිනිස්සු එන්ජින් එක චෙක් කරන්න බහිද්දි කැලෑසෙන් මතුවෙන්නේ ජෝකර් ඇඳුමක් දාගත්ත එයාගේම බිරිඳ තමයි හෙඩ් නර්ස්. මෙන්න හුදුවෙන් බලාගෙන ඉඳිද්දි නර්ස් කියනවා මේ තමයි මගේ ඇත්ත ස්වරූපය කියලා. ඉතින් ඊළඟ තපරේම පෙනිවයිස් යක්ෂයා එතෙන්ට කඩාපාත් වෙලා අර මිනිස්සුගේ ඔළුව කඳෙන් වෙන් කරලා දානවා. අන්තිමට ලේ ගොඩක් මැද හිටගෙන හිටපු හෙඩ් නර්ස් ආඩම්බරෙන් කියනවා මගේ තාත්තා කැමති බය සහ දුකට ඒකයි මම ෂෙරිෆ්ට ඔතුව දීලා මේක ඉන්න ඇති කළේ කියලා. ඉතින් තාත්තට බඩ කට පිරෙන්න කන්න ඕනේ නිසා මම මේ බිලි පූජාව ලෑස්ති කළා කියලාත් මෙයා කියද්දි අන්තිමේදී තමන්ගේම දුවගේ රංගපාම ගැන සතුටු වෙච්ච ජෝක දුවට ආචාර කරනවා. අන්තිමේදී මුළු නගරයක්ම ගිනි තියලා මේ පිස්සු ගෑණි තමන්ගේ තාත්තව සතුටු කළා. ඉතින් කොහොමවත් අපි හිතුවට මේ හෙඩ් නර්ස් ජයග්‍රහණය කළා. එයා තමන්ගේ මහත්තයව පූජා කළේ තාත්තා එහෙම නැත්නම් මේ ක්ලවුන්ව සතුටු කරන්න උනා කියලා උනත් එයාට ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහේ පිළිතුරක්. තාත්තා ආපහු ආව කියලා හිතලා මේ නර්ස් කියලා මේ යක්ෂයව බදාගනිද්දි ජෝක සීතල හිනාවක් දාලා කියනවා "තුවේ දැන් නම් මගේ බඩ පෙරුණා. මම යන්නේ අවුරුදු 27කට ආපහු නිදා ගන්න. මං ආපහු එන්නම්" කියලා. එතෙ මේක ආපහු හෙඩ් නර්ස්ගේ ලෝකේ නම් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එයා තාත්තගේ කකුල් දෙක අල්ලගෙන අඬ කියනවා "අනේ තාත්තේ යන්න එපා. මම මේ හැමදේම කළේ ඔය ආපහු මගේ ළඟට ගන්න" කියලා. හැබැයි ඒත් එක්කම ජෝකගේ ඇස්වල තිබුණු මේ මනුස්සකම නැති වෙලා අමුතු විදිය බැල්මක් එනවත් එක්කම නර්ස් ගැස්සෙලා පස්සට යද්දි ජෝක එයාගේ ඇත්ත ස්වරූපය පෙන්නලා කියනවා "මොඩ ගෑණියේ මං ඔබේ තාත්තා නෙවෙයි. මං කලේ ඔබේ තාත්තව කාපු එක. උදන් ජීවත් වෙන්නේ මගේ බඩ ඇතුලේ" කියලා. ඉතින් ජීවිත කාලෙම තාත්තෙනකම් බලාගෙන හිටපු මේ ගෑනු කෙනාට තේරෙනවා තමන් මේ තාකල් රැවටිලා හිටියේ යක්ෂයෙක්ට කියලා. යක්ෂයා තමන්ගේ ලොකු කට ඇරලා වරන් යන්න තාත්තගේ ළඟට කියලා කතා කරද්දි නර්ස්ට වෙන කරන්න දෙයක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ අන්තිම මොහොතේදී මේ නර්ස්ගේ හිත ආයෙමත් දුවනවා 1908 අවුරුද්දට. එයාගේ තාත්තා ඇත්තටම දක්ෂ ජෝකර් කෙනෙක් වුණාට සර්කස් එකෙන් එයාව අතහැරලා දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. එදා ඉඳන් මේ මිනිස්සයා කලේ නගරේ පොඩි පොඩි තැන්වල තනියම ෂෝ කරලා කීයක් හරි හොයාගන්න එක. මිනිස්සු hina වුණාට ෂෝ එක ඉවර වෙලා ගෙදර එන තාත්තා හිටියනම් ලොකුම ලොකු දුකකින්. මේක බලාගෙන හිටපු පොඩි දුව එහෙම නැත්නම් මේ අනාගත නර්ස් හැමදාම ජෝකර් කෙනෙක් වගේ ඇඳගෙන තාත්තා ඉස්සරහට ඇවිල්ලා "තාත්තේ මන් දිහා බලන්න" කියලා තාත්තව හිනස්සන්න උත්සාහ කළා. තාත්තා මේ විදිහට
විදියට එළියෙන් hina වුණාට එයාගේ හිතේ තිබුණ ලොකු වෛරයක්. එයා හැමතිස්සෙම කිව්වේ කවදා හරි අර සර්කස් කාර්යය මව හොයාගෙනම එන්න ඕන වැඩක් සිද්ධ වෙන්න ඕන කියලා. ඉතින් දවසක් රෑ තාත්තා එළියේ ඉඳිද්දි අමුතු මූණක් තියෙන පොඩි ළමයෙක් කියන්නේ ඒ වෙද්දි යක්ෂයා තමයි වෙස්වලාගෙන ඇවිල්ලා කියලා තියෙන්නේ. අනේ අංකල් මගේ අම්මා කැලේ ඇතුලේ කෑ ගහනවා මට උදව් කරන්න කියලා. ඉතින් මේ තාත්තා අකමැත්තෙන් වුණත් කැලේට ගියේ උදව් කරන්න කියලා හිතාගෙන. හැබැයි එයා කවදාවත් ආපහු එළියට නම් ආවේ නැහැ. අන්තිමේදී පොලිසියට හම්බුනේ එයාගේ ලේ තැරවරිච්ච ලේන්සුවක් විතරයි. අන්න එදා ඉඳන් තමයි මේ නර්ස් උත්සාහ කළේ තාත්තව ආපහු ගෙන්න ගන්න. එයා ගෙන්න ගත්තේ තාත්තව මරපු යක්ෂයම තමයි අන්තිමේදී. ඉතින් අපි ආයමත් වර්තමානයට ආවොත් මේ කැබින් එකේ ගෙන්න නිවල දැම්මට පස්සේ ගිනි නිවන බටයෝ ඇතුළට ගිහිල්ලා බලනවා. කොමුණත් මේ වෙලාවේදී අර කෑනු ළමයා තාමත් පහන පිටින් එන්නවා. මොකද අර කලේ හැයක තියෙන කොල්ලා එයාව පෙට්ටියකට දාලා ආරක්ෂා කරපු හින්දා තමයි මෙයාට ජීවිතේ බේර ගන්න පුළුවන් උනේ. එළියට ආපු ගමම්ම මේ ගෑන් ළමයා හොයන්නේ එයාගේ වීරයා. එයා කොහෙද කියලා කෑ ගහලා ඇහුවත් මේ ගිනි නිවන බටයොන්ට පේන්නේ පිච්චිලා ගියපු පොඩි මලසුරක් විතරයි. ඉතින් තමන් වෙනුවෙන් ජීවිතේ දුන්න තමන්ගේ යාළුවා ළඟ වැටිලා මේ කෙල්ල අඬන විදිය දැක්කට පස්සේ ඕනෑම ගල් හිතක් තියෙන පිරිමියෙකුට උනත් අනිවාර්යයෙන්ම ඇඬෙනවා. ඉතින් මේ අතරවාරයේදී පුදුම වැඩේ කියන්නේ මේ ජෝකර් කිට් එක දාගත්ත නර්ස්වත් අවසානයේදී පණ පිටින්ම උන්ට හොයාගන්න ලැබෙනවා. යක්ෂයා ඇත්තටම යාම මැරුවේ නැහැ. සමහර විට එයාට ඕන වෙන්නේ නැති නර්ස් මේ විදියට ජීවතුන් අතර තියලා විඳවනව දැකලා සතුටු වෙන්න. ඉතින් මේ සිද්ධිය ආරංචි වුණ ගමන් විල්ගේ අම්මයි තාත්තයිතුත් මේ ස්ථානයට දුවගෙන එනවා. වෙනදට හොඳටම බයින හැන්ඩ්ලන් මේ පාර තමන්ගේ පුතාව දැක්ක ගමන්ම බදාගන්නේ වචනයක්වත් කියන්නේ නැතුව. එයාට තේරෙනවා තමන්ගේ දරුවා ජීවත් වෙලා ඉන්න එක තමයි වඩා වැදගත් කියන එක. හැබැයි අර සයිකික් සොල්දාදු වෙන්නේ බොහොම භයානක තක. එයා අසරින හැම වාරයකම එයාට පේන්නේ කින්නෙන් මැරුණු යාළුවන්ගේ ආත්ම එයා වටේ කැරකෙන විදිහ. හැන්ඩ්ලන් ගිහිල්ලා මචං උඹ ඕව ගණන් ගන්න එපා කියලා හිත හදන්න හැදුවත් සොල්දාදුව කියනවා මට දැන් බය දැනෙන්නේ නැහැ හැන්ඩ්ලන්. මට දැනෙනවා කොමාරි අර ලොකු යක්ෂයා දැන් නිදි ඇති කියලා. කොමන ජෙනරල් ෆ්‍රැන්සිස් නම් ඉන්නේ මේ වෙද්දි ඔක්කොටම වැඩි අකා වැහිලා. මොකද ඊයේ රෑ විතර වෙද්දි මිනිස්සු 20කට වැඩි යාගේ මැරිලා ගිහිල්ලා. ඒ තාම මේ පූජටම් එකක්වත් හම්බ වෙලා නැහැ. ජෙනරල් මේ වෙලාවේදී කෑ ගහලා කියනවා මට වැඩක් නැහැ කී දෙනෙක් මරණද කියන එක මට අර ගල් ටික කොහොමාරි හොයාගන්න ඕනේ කියලා. ඉතින් මේ අතරවාරයේදී ෂාලට් හැන්ක හොරෙන්ම එළියට ගන්නවා. මේ වෙද්දි පොලිසිය හිතන්නේ කැබින් එකේ ගින්න හින්දා හැන්ක්වත් මැරිලා යන්නේ නැති කියලා. ඉතින් මේ හින්දා හැන්ක්ට දැන් නිදහසේ පැනලා යන්න chance එකක් ලැබෙනවා. නගරේ ඉතිරි වෙච්ච ස්වදේශිකයෝ ලොකු හුස්මක් ගන්න අතරවාරයේදී එයාලට දැනෙනවා යක්ෂයාගේ අවුරුදු 20ක කෑම පැය මෙතනින් නැත්නම් ෆීඩින් සයිකල් එක මෙතනින් අවසන් වුණා කියලා. හැබැයි මේ පාර හානිය හේතුවටත් වඩා වැඩි. ඒක රැයකින් හරියටම ජීවිත 23ක්ම නැති වුණා. අර ඉතුරු වෙච්ච ගෑනු ළමයා රොනි දුවගෙන ගිහිල්ලා ලෙනිව හම්බ වෙන්න යද්දි ඊරෑ වෙච්ච දෙවලුත් එක්ක බලද්දි එයාලගේ පොඩි පොඩි තරහ මරහ මොනවද කියලා හිතෙනවා. කමුණත් අර කර්ලි හොණ්ඩ තියෙන කොල්ල මැරුණ සිද්ධියත් එක්කම ලිලි පවා හොඳටම දුක් වෙනවා. කමුණත් අපි එකතු වෙන්න ඕනේ මේක මෙහෙම ඉවර වෙන්න බෑ කියලා ලිලි ඇතුළු කණ්ඩායම කොමාරි ලොකු අධිෂ්ඨානයකට එකතු වෙනවා. හමුදාවත් අනිත් පැත්තෙන් වැඩ අතාරින්නේ නැහැ. එයාලගින්න මේ සයිකික් සොල්දාදුවට පේනවා ගින්නෙන් මැරුණු ටැනියල්ගේ ආත්මය කැලේ තවත් පැත්තකට යන විදිය. ඒ පාර ගිහිල්ලා මේ සොල්දාදුවන්ට හොයාගන්න ලැබෙනවා පරණ ගෝත්‍රික නායකයෙක්ගේ සොහනක්. පැය ගාණක් හාරලා මෙලට ගොඩ ගන්න හම්බ වෙන අමුතු පෙට්ටිය ඇතුලේ තියෙනවා කළු පාට කලක්. ඉතින් මේක තමයි යක්ෂයව හිර කරලා තියෙන පූජටම් 13න් එකක්. හැන්ඩ්ලන් හිතුවේ හමුදාව මේක එතනම තියලා පරීක්ෂා කරයි කියලා. උනාට ජෙනරල් නියෝග කරනවා මේක ගලවගෙන අපේ බේස් එකට අරගෙන යමල්ලා කියලා. මේ වෙලාවේදී හැන්ඩ්ලන් බය වෙලා කියනවා සවක ගැලවුවොත් යක්ෂයාගේ කූඩුව කැඩෙනව නේද කියලා. හැබැයි කවුරුත් කියන දෙයක් නාහන මේ උඩගු ජෙනරල් කියන්නේ පිස්සුද මිනිහෝ. ඌ දැන් නිදිනේ ඌ ඇහැරෙන්න කලින් මට මේක ගැන රිසර්ච් එක කරලා අවසන් කරන්න ඕනේ කියලා. ඉතින් ජෙනරල් මේ කරන්න යන්නේ කොච්චර ලොකු මෝඩකමක්ද කියලා එයාට තේරුම් ගන්න නම් පුළුවන් තරම් මොලයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් අලෝනේ අපි හිතුවේ මේ ජෙනරල් ෆ්‍රැන්සිස් මේක අරගෙන ගියේ පරීක්ෂණ කරන්න කියලානේ. හැබැයි මේ වෙලාවේදී රෝස්ගේ ගෙදරට දුවගෙන එන මේ ටැනියල් කියන්නේ හිතා ගන්නවත් බැරි කතාවක්. අක්කේ උන් අර ගල උදුනකට දාලා පුච්චන්න තමයි හදන්නේ කියලා ආපු ගමම්ම හැන්ඩ්ලන් තුවක්කුවත් උස්සගෙන දුවගෙන යන්නේ බේස් එකේ උදුන තියෙන තැනට. එතනට ගිහලා මෙයා කෑ ගහලා අහනවා තමුසලට පිස්සුද ඔයි ඇයි මේක විනාශ කරන්න හදන්නේ කියලා. කවුරුත් මේ වෙලාවේදී මෙතෙන්ට එන ජෙනරල් ෆ්‍රැන්සිස් බොහොම සැහැල්ලුවෙන් ඇත්ත කතාවක් කියනවා. හැන්ඩ්ලන් මේ රටේ හැමතැනම අපරාධ මංකොල්ල කෑම්. හැබැයි ඊයේ අර යක්ෂයා මිනිසුන්ව මරලා දැම්මට පස්සේ බලන්න අද මේ නගරය කොච්චර නිස්කලංකද කියලා. හොරකම් නැහැ, මිනිමරුම් නැහැ. මිනිස්සු බොහොම එකමුතු විදියට ජීවත් වෙන්නේ මරණ බය දැනුණට පස්සේ විතරයි. මෙහෙම කියද්දී අපිට තේරෙනවා මේ ජෙනරල් කාර්යයේ මානසිකත්වය කොයි වගේද කියලා. එයාට ඕනේ මේ යක්ෂයව අවදි කරලා මුළු රටම පහින් පාලනය කරන්න. හැන්ඩ්ලන් තුවක්කුව දික් කරගෙන තමුසෙහින්දා තව අහිංසක මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා කියලා කෑ ගැහුවත් වටේම ඉන්න සොල්දාදුවෝ ටික අන්තිමට මෙයා දිහාවට තුවක්කුව එල්ල කරද්දී ජෙනරල් උරහිසකුත් ගස්සලා ට්‍රැෆික් ඇක්සිඩන්ට් වලින් දවසකට මැරෙන ගානටත් වඩා අඩුවෙන් තමයි මේ යක්ෂයාට මිනිස්සු බිලි වෙන්න කියලා කිසිම ගානක් නැතුව අන්තිමට අර කළු ගල උදුනට දාලා ස්විච් එක දානපා. කවුරුත් මේ වෙලාවේදී ජෙනරල් ස්විච් එක ඔබනවත් එකම උදුන රස්නෙට අර පූජා ගල තිය වෙලා යනවා. ඒ කියන්නේ යක්ෂයා හිර කරගෙන හිටපු කූඩුවක් කැඩුන කියන එක. ඉතින් මේ
මොහොතේම ඩෙරි නගරයේ අඳුරු කාණු පද්ධතිය පතුලේ නිදාගෙන හිටපු පෙනිවයිස් යක්ෂයාගේ ඇස් එක පාරටම ඇරෙනවා. මේ බරුව හැරෙන්නේ නම් නිකම්ම බඩව ඉන්නකට නෙවෙයි ලොකු පලිගැනීමකට. ඉතින් මේ අතරවාරයේදී ගෙදර තනියම ඉන්න විල් අම්මෙනකම් බලාගෙන ඉඳිද්දී ෆෝන් එක පාරට රින් වෙනවා. ඉතින් විල් ෆෝන් එක ඉස්සුව විතරයි එහා පැත්තෙන් ඇහෙන්නේ අපිට හුරු පුරුදු ඇඟ හිරි වැටෙන අර ජෝකර්ගේ හහහා හිනාව. ඉතින් මේ වෙලාවේදී අපේ විල්ට තේරෙනවා Tamanටත් ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් දැන් යක්ෂයා වැඩ පටන් අරගෙන නගර වටේටම ඝන මීදුම පැතිරෙන අතරවාරයේදී ලිලි ඇතුළු යාළුවෝ ටික ඔරලෝසු කණුවෙන් එළියට දුවද්දි දකින්නේ මුළු නගරයම මිසිං පෝස්ටර්ස් වලින් පිරලා තියෙන විදිය. මේක එක ළමයෙක් දෙන්නෙක් ගැන කතාවක් නෙවෙයි. ඉස්කෝලේ හිටපු ළමයි ඔක්කොම වගේ එකපාරටම අතුරුදහන් වෙලා. ඉතින් මේ ගෑන් ළමයා මේ වෙලාවේදී කෑ ගහලා අහනවා කොහොමද එකපාරට මෙච්චර ගණනක් අතුරුදහන් වුනේ කියලා. හැබැයි ඒත් එක්කම හුළඟට ගහගෙන ඇවිත් ලිලිගේ කකුල ළඟට වැටෙන පෝස්ට් එක දකිද්දි ලිලිටත් ඉබේටම වගේ කෑ ගහනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි එයාගේ යාළුවා විල්. ඉතින් දැන් මේක නිකම්ම සටනක් නෙවෙයි. දැන් මේක පෞද්ගලික පලිගැනීමක් බවට පත් වෙනවා. එයානෝ තමයි ලිලි තීරණය කරන්නේ අපි දැම්ම යන්න ඕන විල්ව බේරගන්න කියලා. ඉතින් අර කළු පිහිය නැත්නම් ඩැග එකත් අරගෙන කටිය දුවන්න හැදුවට එයාලගේ මේ ටෙස්ලා බයික් වල වේගය මදි කියලා එයාලට තේරෙද්දි වෙලාවට මෙතන නවත්තලා තිබුණු කිරිබෙදෙන ලොකු ට්‍රක් එකක් දැක්ක ගමන් කටිය මේකට පයින්නවා. ඉතින් මේ ගෑන්ලමට ලයිසන් නැති වුණත් එයාගේ අංකල් වාහන එලවන හැටි දැකලා තියෙන හින්දම කෙල්ල කෙලින්ම ඩ්‍රයිවර් සීට් එකට බැහැලා වාහනේ ස්ටාර්ට් කරනවා. ඉතින් ට්‍රක් එක පාර දිගේ ඉගිල්ලෙද්දී හරියට නිකන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීන් එකක් වගේ. කොහොමද මේ ළමයින්ගේ හිතේ ධෛර්යය නම් ඇත්තටම මාරයි කියලා තමයි මේ වෙලාවේදී කියන්න තියෙන්නේ. ඉතින් මේ අතරපාරේදී ගෙදර ආපු හැන්ඩ්ලන් දකින්නේ ඊතර බඩු පොළවේ ගහලා අන්තිමේදී විලුත් අතුරුදහන් වෙලා. ඉතින් ෆෝන් එක අතර ගනිද්දි මෙයාටත් ඇහෙන්නේ අර යක්ෂයාගේ කෑ ගැහිල්ල විතරයි. තමන්ගේ පුතා දැන් අනතුරක කියලා දැනගත්ත තාත්තා කෙලින්ම දුවගෙන යන්නේ අර සයිකික් සොල්දාදුව හොයාගෙන. මොකද යක්ෂයා ඉන්න තැනක් හොයාගන්න පුළුවන් එකම කෙනා එයා දන්න විදියට මෙයා විතරයි. හැබැයි සොල්දාදුව ඉන්නේ දැන් අවුලෙනුත් අවුලටපත් වෙලා. එයා වටේටම මැරුණු යාළුවන්ගේ ආත්ම කැරකෙද්දි එයා මෙයාගේ කකුල් දෙක ළඟ වැටිලා ඉල්ලනවා මචං මගේ කොල්ලව හොයලා දීපන්. උඹ ඉල්ලන ඕන දෙයක් මං කරන්නම් කියලා. ඉතින් මේ අහිංසක තාත්තගේ දුක දැනිලා මේ සොල්දාදුව අන්තිමට තීරණය කරනවා අන්තිම වතාවට උදව් කරන්න. ඉතින් එයා තමන්ගේ තුවක්කුවත් පාත් කරලා හැන්ඩ්ලන් එක යන්න ලෑස්ති වෙනවා. කොමනත් මේ වෙද්දී මේ යක්ෂයාගේ මීදුම ගඟෙන් එගොඩට පැතිරෙන්න පටන් අරගෙන. කොමනත් හැන්ඩ්ලන් දන්නවා තනියම ගිහිල්ලා මේ යක්ෂයා එක්ක හැම්පෙන්න බෑ කියන එක. එහින්ද මෙයා රෝස්වත් හම්බ වෙන්න යද්දී රෝස් කියන විදියට දැන් කරන්න තියෙන එකම එක දෙයයි අර විනාශ කරපු පූජකල වෙනුවට අර උල්කාපාත පිහිය පාවිච්චි කරන එක. එදින් යක්ෂයා ගඟ පයින්න කලින් ගඟෙන් එහා පැත්තේ තියෙන හෝතෝන් ගහ යට මේ පිහිය වැළලුවොත් යක්ෂයව ආපහු නිද්‍රාවට පත් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිහිය කොහෙද තියෙන්නේ කියලා මේ වෙනකම් මේ කවුරුත් දන්නේ නැහැ. රෝස් බලන්නේ සයිකික් සොල්දාදුව දිහා වුණත් සොල්දාදුව ටික බයෙන් පස්ස ගැහුවට රෝස් කියනවා බය වෙන්න එපා. මං හදලා දෙන විශේෂ තේක බිව්වට පස්සේ ඔයාට ආත්ම පේනක නවතින්න ගනි. ඔයාට ඕන දේ විතර පේන්න පටන් ගනී කියලා. ඉතින් මේ විසඳුමට අන්තිමට කැමති වෙන සොල්දාදුව මේ තේක බීලා සමාධියට සමවෙනවා. ඉතින් සොල්දාදුවගේ මනස අභ්‍යවකාශය හරහා කාලය හරහා ගමන් කරද්දි දකින්නේ අර කෙරි ට්‍රක් එකේ ඉන්න ළමයි ටිකව. මේ ගෑන්ලම පිස්සෙන් වගේ එලවගෙන ගිය ට්‍රක් එක ගහක හැපිලා කුඩු වෙලා යනවත් එකම ලිලිගේ බෑග් එකේ තිබුණු මේ කළු පිහිය එළියට විසික් වෙලා ඈතට ගිහිල්ලා වැටෙනවා. ඉතින් මේ ගෑන්ලම මේක අහුල ගන්න හැදුවත් ලිලි එක පාරටම එයාගේ අතින් අල්ලලා තල්ලු කරනවත් එකම ලිලිගේ කටහඬ බොහොම රළුයි. එයා මේ වෙලාවේදී කෑ ගහලා කියන්නේ ඒක කීයටවත් අල්ලන්න හිතන්නවත් එපා. ඒක මගේ විතරයි කියලා. ඉතින් අන්න එතනදී තමයි රෝස් තවත් එක භයානක රහසක් කියන්නේ. ඒ පිහියත් හදලා තියෙන්නේ උල්කාපාතයකින්ම හින්දා ඒකටත් පණ තියෙනවා. ඒක පාවිච්චි කරන කෙනාගේ මනසකින් ටික විකෘති කරනවා කියලාත් කියනවා. ඉතින් දැන් හතුරු දෙන්නෙක් පැකින් යක්ෂයා අනිත් පැත්තෙන් පිහිය නිසා පිස්සු වැටිගෙන එන ලිලි. ඉතින් හැන්ඩ්ලර් නැතුළු පිරිස ළමයිව හොයාගෙන මේ මීදුම පිරිච්ච කැලෑව දිහාවට ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදියට මේ උල්කාපාත පිහිය අතර ගත්ත ලිලිගේ හැසිරීමක් කෙන් ටික වෙනස් වෙද්දි එයාට පේන්නේ දැන් එයාගේ හොඳම යාළුවෝ වෙච්ච රොනි සහ මේ ගෑනු ළමයා එයාගේ මේ පිහිය හොරකම් කරන්න හදන හතුරු වගේ තමයි යාට දැනෙන්නේ. ඉතින් මේ පිහිය බදාගෙන ලිලි කැලෑව ඇතුළට දුවද්දි රොනි පස්සෙන් එලවගෙන ගිහිල්ලා ලිලි අන්තිමේදී බිම පෙරලා ගන්නවා. රොනි අන්තිමට කම්බලට පාරක් දීලා කෑ ගහලා අහනවා ලිලි පියවිසියට වරෙන් ඔය පිහිය උඹේ ඔළුව කන්න තමයි හදන්නේ කියලා. ඔන්න එතකොට තමයි ලිලිගේ ඇස්සල තිබුණ අර අමුතු බැල්ම නැති වෙලා ගිහිල්ලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් මේකේ භයානකකම තේරුම් ගත්ත මේ ගෑනු ළමයා යෝජනා කරනවා අපි මාරුවෙන් මාරුවට මේක අරගෙන යමු. එතකොට කාටවත් මේකේ බලපෑමට යටත් වෙන්නේ නැතුව වැඩ ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මේ විදියට විසඳගත්ත ගමන් රොනි බයෙන් ගල් වෙලා වගේ ගඟ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතෙන්ට එන මේ සීතලෙන් මිදිලා ගල් වෙච්ච ගඟ උඩින් අර අතුරුදහන් වුණු ළමයි ටික ඔක්කොම එක පෙළට ආසේ පාවි ඇවිල්ලා අනිත් උරට ඇදෙන විදිය දකින්න ලැබෙනවා. ඉතින් මේක හරියට මලවුන්ගේ පෙරහැරක් වගේ. මේ වෙලාවේදී සයිකික් සොල්දාදුවට තේරෙනවා ජෝකර් යක්ෂයා මේ ළමයිව හෝතෝන් ගහගාවට අරගෙන යන්නේ පිළි පූජාවකට කියලා. ඉතින් දැන් හැම දෙයකටම ඉතුරුලා තියෙන්නේ විනාඩි ගාණක් විතරයි. ඊට කලින් මේ පිහිය වලලාන්න ඕනේ. ඉතින් ලිලි ඇතුළු පිරිස මේ විදියට ගඟ මැදට දුවගෙන යද්දි දකිනවා එයාලගේ පන්තියේ යාළුවෝ සිහි නැතුව අහසේ පාව
වෙන විදිය. පොලිම ඉස්සරහම ඉන්නේ විල්. මැල විල්ව බේරගන්න හදද්දි මෙතන තිබ්බු අමුතු කමරත් එක දොර ඇරිලා ජෝකර්ගේ hina වෙන්න පටන් ගන්නවා. එදින් මේ කළු පිහියේ එළිය දැක්ක ගමම්ම ජෝකර් මීදුම අස්සට පැනලා හැංගුණත් ඊළඟ තපරේ ඌ මේ කෙල්ලව මීදුම අස්සට ඇදලා ගන්න සමත් වෙනවා. කොහොමද මේ කෑන්ඩල් මේ දිහා බලාගෙන ජෝකර් අමුතු විදිහ අනාවකයක් කියනවා. උඹේ ඇඟෙන් මට හුරුපුරුදු ගඳක් එනවා. කවදා හරි උඹ බැන්දාම උඹට රිචඩ් කියලා පුතෙක් ලැබෙනවා. ඌ මට ලොකු කරදරයක් වෙනවා. ඒ හින්දා මං උඹව දැම්මම මරනවා. මෙහෙම කියද්දී යාළුවනේ මේ රිචඩ් කියන්නේ ඉට් ෆිල්ම් එකේ ඉන්න රිච් ටොසිය. ඉතින් මේක මාරම සම්බන්ධයක් කියලා අපිට දැන් පැහැදිලි. ජෝකර් කට ඇරලා මේ ගෑන් ළමයා කන්න හදද්දිම සයිකික් සොල්දාදුවාගේ මානසික බලයෙන් ජෝකර්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ යක්ෂයාගේ කන්ට්‍රෝල් එක නැති වෙද්දි ආස හිටපු ළමයි ඔක්කොම ටිකෙන් ටික බිම වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ළමයි ටික බේරුණා කියලා සතුටු වෙන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එතෙන්ට එන වාහන එළියත් එක්කම මේ ආවේ හැන්ඩ්ලන් සහ රෝස් කියලා අපිට දකින්න ලැබෙනවා. රෝස් ඉක්මනටම ළමයි ටික අයින් කරද්දී හැන්ඩ්ලන් හදන්නේ මේ පිහි අරගෙන ගහ ගාවට දුවගෙන යන්න. ඒත් එක පාරටම ඩිෂුම් ගාලා වෙඩි සද්දයක් ඇහෙනවත් කම බලද්දී ජෙනරල් ෆ්‍රැන්සිස් යාගේ හමුදාවත් එක්ක මේ ස්ථානෙට ළඟා වෙලා. ඉතින් මේ පිස්සු මිනිහා හදන්නේ යක්ෂව බේරගන්න. එයාගේ වෙඩි පාරෙන් හැන්ඩ්ලන්ගේ කකුලට තුවාල වෙද්දී අවසනාවන්ත විදිහට අහිංසක ටැනියල්ගේ පපුවටත් වෙඩි වැදිලා එතනම මැරිලා යනවා. ඉතින් හැන්ඩ්ලන්ට ඇවිද ගන්නවත් බැරි වෙද්දී එයා පිහිය ලිලියට දීලා කෑ ගහනවා. දුවලා ඔක අරගෙන ගිහිල්ලා කොහොම හරි වලලාන්න කියලා. ඉතින් ළමයි ටික පිහියත් අරගෙන දුවගෙන යද්දී මේ ජෙනරල් ෆ්‍රැන්සිස් යන්නේ ජෝකර් ඉන්න පැත්තට. මේ වෙලාවේදී අපේ ජෙනරල් ෆ්‍රැන්සිස් හිතන්නේ උට මේ යක්ෂව පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. ජෝකර් ඉන්නේ එයාගේ පරණ මතකයන් අස්සේ හිර වෙලා උනත් සයිකික් සොල්දාදුව වාහනය ඇතුළේ ඉඳගෙන සිහියට එද්දී ජෝකර්ගේ මානසික හිරගෙදර කැටිලා යනවා. ඉතින් ජෝකර්ට සිහිය ආපු ගමන් එයාට දකින්න ලැබෙනවා තමන් ඉස්සරහා ඉන්න මේ ජෙනරල් කවුද කියන එක. මේ වෙලාවේදී ජෝකර්ට මතක් වෙනවා මේට අවුරුදු ගණනාවකට කලින් කැල ඇතුලෙන් උට මේස් වෙච්ච පොඩි එකා මොනේද කියලා. ඉතින් පරණ පලියා පිරිමහ ගන්න chance එකක් ආවම යක්ෂෝ එක අරින්නේ නැහැ. ජෙනරල් මොනවා හරි කියන්න කියලා කට අරින්නටත් කලින් ජෝකර් තමන්ගේ මේ යෝධ කට ඇරලා ජෙනරල්ලා එක කටටම ගිලලා දානවා. ඉතින් තමන් හදන්න උත්සාහ කරපු උග්ලේ අන්තිමට මේ ජෙනරල්ම පිල්ල බවට පත් වෙලා තේරුමක් නැතුව මැරලා යනවා. ඉතින් ජෙනරල්ව කාලේ ඉවර වෙච්ච ගමන් ජෝකර් හැරෙන්නේ මේ ළමයි ඉන්න පැත්තට. දැන් මොන්නේ උපරිම කේන්තියෙන්. හැන්ඩ්ලන් බිම ඉඳගෙනම වෙඩි තිබ්බත් මේ යක්ෂයාගේ ඔළුව කුඩු උනත් ආයෙමත් වැටෙන්න පටන් ගන්නවා. අන්තිමේදී ජෝකර්ගේ කටියෙන් එළියට එන අර රතරම් පාට එළිය නැතන් ඩෙඩ් ලයිට් එකක් වැදලා හැන්ඩ්ලන් නැවතවතාවක් සිහි නැතුව පැත්තකට වැටෙනවා. ඉතින් මේ අතරවාරයේදී ලිලීලා අර හෝතෝන් ගහයට වල හාරලා පිහිය ඔබන්න හැදුවත් පිය හරියට නිකන් චුම්බකයක් වගේ එළියට විසික් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක බලය වැඩි. යක්ෂයා තමන්ගේ අන්තිම තුරුන්පුවත් ගහලා පිටිපස්සේ යෝධ වවුල් තටු දෙකක් මවාගෙන අහසින් ඉගිල්ලලා එන්නේ අන්තිමේදී මේ ළමයි ටික අල්ලගන්න. මේ වෙලාවේදී මේ සයිකික් සොල්දාදුව දකින්නේ මහ පුදුම දෙයක්. ඒ තමයි මීදුමස්සේ මතුවෙන ආත්ම දෙකක්. එකිනෙක අර පරණ ගෝත්‍රික නායකයා අනිත් කෙනා ගින්නේ මැරිච්ච අපේ පුංචි වීරයා. අර කර්ල් කොණ්ඩේ තිබ්බ කොල්ලා. එයාලුවගේ ආත්මය ආයිමත් ඇවිල්ලා අනිත් අයට උදව් වෙලා මේ විදිහට පිහිය තද කරන්න පටන් ගන්නවා. කොමන ජෝකර් අන්තිමට අහසින් පාත් වෙලා ඇවිල්ලා මේ ළමයිව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි මරුණේ යාළුවගේ ආත්මය සපෝට් එකත් එකම ලිලිලා ඔක්කොම එකතු වෙලා මේ පිහිය ආපහු පොළව ඇතුළට ඔබනවත් එකම මහා අමුතු සද්දයක් එක්කම මුළු කැලේම දෙදරලා යද්දි පිහෙන් විහිදෙන මේ නිල් පාට එළිය අහසට විහිදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම කැලේ වටේට තියෙන මේ අනිත් පූජාට්ටම් 12නුත් ගිනි කණු අහසට නගින්න පටන් ගන්නවා. මේ විදිහට යක්ෂයාගේ කූඩුව ආයෙත් ලොක්කලා එනවත් එක්කම ජෝකර් කෑ ගහගෙන බිම ඇදගෙන වැටෙද්දි ඌ අන්තිම වතාවට වෛරයෙන් බලලා ගිනි බෝලයක් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඉතින් අවසානයේදී මේ පුංචි ළමයි ටිකට පුළුවන් වෙනවා මේ ලෝකය බේර ගන්න. ඉතින් ටික වෙලාවකට පස්සේ හැන්ඩ්ලන්ට ආපහු සිහියේදී යක්ෂයා පෙරදුනා කියලා දැනගත්තට පස්සේ කොහොමරි හැමෝටම කොටාරියක් සතුටුයි. හැබැයි මේ වෙනුවෙන් කියවන්න වෙන වන්දිය නම් සෑහෙන්න වැඩි. මේ සයිකික් සොල්දාදුව තීරණය කරනවා හමුදාවෙන් අන්තිමට අයින් වෙලා යාළුවගේ හෝටලේ චෙෆ් කෙනෙක් විදියට වැඩ කරගෙන යන්න. ඉතින් යාළුවනේ මේ කියන්නේ The Shining කියන ෆිල්ම් එකේ ඩික් හැලරොන් ගැන වෙන්න ඕනේ. කොහොමනත් හැන්ඩ්ලන් අන්තිමට තීරණය කරනවා එයා කොහෙවත් දන්නේ නැහැ. එයාගේ පවුලත් එක්ක ඩෙරි නගරේම නවතිනවා කියලා. මොකද එයා දන්නවා තව අවුරුදු 27කින් මේ අක්ෂයා නැවත වතාවක් හැරෙනවා. එදාට මේ නගරය බලා ගන්න කවුරු හරි ඉන්න ඕන කියලා එයා කල්පනා කරනවා. ඉතින් යාළුවනේ මේ එපිසෝඩ් 8කින් ආපු මේ සුපිරිම ටීවී සීරීස් එකේ පළවෙනි සීසන් එක මේ විදිහට අවසන් වෙද්දි කතාව ඉවර වෙද්දිම අපිට තවත් පොඩි කොටසක් ඉතුරු කරනවා. ඒ තමයි අර තාත්තෙනකම් බලාගෙන හිටපු පිස්සු නර්ස්ව දැන් දාන්නේ ආපහු මානසික රෝහලකට. කොමුණත් අවුරුදු 26ක් මේ විදිහට ඉස්සරහට ගෙවිලා ගියාට පස්සේ අපිට දැන් ඒව දකින්න ලැබෙන්නේ ආච්චි කෙනෙක් විදිහට. ඉතින් මෙයා ඉන්න අතරවාරයේදී දවසක් එයාට ඇහෙනවා ඒ කාමරෙන් කවුරු හරි බෙරිහන් දෙන විදිහේ සද්දයක්. ඉතින් එයා නිකමට ගිහිල්ලා බලද්දී දකිනවා ලෙඩෙක් ඇඳ රෙද්දෙන් බෙල්ලේ වැල දාගෙනම මැරිලා
ඉන්න විදිය. කොහොමද මේක දැකලා බය වෙනව වෙනුවට නර්ස්ගේ මූණට නම් එන්නේ අමුතු විදියේ හිනාවක්. ඉතින් එයාට තේරෙනවා එයාගේ තාත්තා ආපහු ඇවිල්ලා කියලා. ඔව් යාළුවනේ. අවුරුදු 27 චක්‍රය පිරෙන්න තව එක අවුරුද්දයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට එන්නේ අපි කවුරුත් දන්න ඉට් ෆිල්ම් එකේ කතාව කියන එක මෙතනින් පැහැදිලි. ඉතින් යාළුවනේ ඔන්න විදියට තමයි මුළු ලෝකෙම බය කරපු ඉට් ෆිල්ම් එකේ ඒ මහා යක්ෂයා එහෙම නැත්නම් පෙනිවයිස්ගේ ඇතම ආරම්භය සිද්ධ වෙන්නේ. අවුරුදු 27කට සැරයක් හැරෙන මේ සාපයත් ආයෙත් එන්නේ අපි කවුරුත් දන්න ඉට් චැප්ටර් 1 ෆිල්ම් එකේ සිද්ධිවලට. හැබැයි මේ සීරීස් එකෙන් අපි දැක්කා ඒ යක්ෂයා එක්ක හැපුණ මුල්ම වීරයෝ ටික කවුද කියන එක. ඉතින් ඔයාට හිතෙන විදිහට ඔයාගේ හිතට වැඩියම වැදුණු කැරක්ටර් එක කවුද? ඉතින් ඒ වගේමයි අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් සුපිරි ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි මේ විදිහටම කෙටියෙන් වැඩි රහට බලන්න අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.